විධිමත්ම කම්බයින්ඩ් මැත්ස් පාඨමාලාව සුධීර පීරිස්. Right? Okay. Let's start ළමයි පටන් ගමු. අපි start කරමු ළමයි මෙන්න මෙතනින්. Everybody knows long division, right? දීර්ඝ බෙදීම ළමයි. අපි 7 කියන number එක 5 ගෙන් divide කරමු ළමයි. 5ෙන් බෙදනවා. කොහොමද ළමයි මේක කරන්නේ? මේ O level කාලේ නෙමෙයි මං හිතන්නේ දෙක වසරේදී වගේ උගන්වන ඒවා නේ. grade 2 වලදී වගේ උගන්වනවානේ division නැද්ද? මන් දන්නේ නැහැ කොයි කාලේ හරි උගන්වනවා. right මොකද්ද ළමයි වෙන්නේ? 7ට ළමයි how many 5s? පහේව කීයක් තියෙනවද? 1 right. එකයි. එහෙනම් මෙතන උඩින් 1 කියලා ලිව්වා. 1 into 5 5 right. එක වැඩි කිරීම 5 5යි. මේ දෙන්නගේ difference එක 2 right. දෙකයි. ඔන්න ඒ විදිහට ළමයි ලියන්නේ නේ. හරි නේද? මේවට නමක් කියනවා තමයි. මෙන්න මේ 7 කියන එක යාට ළමයි මොකක්ද අපි කියන්නේ? දැන් අතරම මේ 7 කියන number එක වාට ගන්න පුළුවන්. You can take 7 as 5 into 1 right. පහ වැඩි කිරීම 1 plus 2 නේ. ධන දෙක විදිහට ලියන්න පුළුවන් නේද ළමයි? මේවට නම් ටිකක් තියෙනවා. names ටිකක්. මං හිතන්නේ හැමෝම දන්නවා මේවා. මෙන්න මෙයාට කියන නම මොකද්ද ළමයි? dividend. මේව කටපාඩම් කරන්න ඕනේ නෑ යා. භාජ්‍ය dividend. මෙයා ගෙන්නේ ළමයි we divide right. එයා ගෙන්නේ බෙදන්නේ 5 ගෙන්නේ. එහෙනම් එයාට කියන ළමයි මොකද්ද? divisor නේ. භාජකය. සිංහලෙන් නම් එන ගොන් නම් ටිකක් තියෙන්නේ. අවුලක් නැහැ. ඉතින් ඒවා use කරමු අපි. 1 කියන්නේ ළමයි කවුද? quotient. ලබ්ධිය. 2 තමයි ළමයි අද පාඩම. කවුද 2? remainder. ශේෂය. shaped. okay. එහෙනම් මට කියන්න බලන්න ළමයි this is number division right. සංඛ්‍යා දෙකක් තමයි මම මෙතන බෙදලා තියෙන්නේ. දැන් අපි යන්න හදන්නේ ළමයි. අපි ටිකක් ලේසි එකක් ගමු. two function division. ශ්‍රිත දෙකක් බෙදන්නයි යන්නේ. හරිද? okay. මේක වගේම තමයි ළමයි ටිකක් කියන්නේ. හැබැයි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ හින්දා හරියට බලා ගන්න මේ වගේ අපි මේකට කියන්නේ ළමයි long division right. දීර්ඝ බෙදීම. කරන විදිහ බලා ගන්න. Here you have x squared right. x වර්ගය තියෙනවා. Write down x squared. ඒ කියන්නේ x squared තිබුණොත් x squared ලියන්න ළමයි. If you have 2x squared write down 2x squared. දෙකයි x වර්ගය තියෙනවා නම් දෙකයි x වර්ගය ලියන්න. okay. හොඳට බලන්න ළමයි. To get 5 right. පහ ගන්න නම් 5 into 1 right. පහ වැඩි කිරීම එකනේ ළමයි එන්න ඕනේ. එහෙනම් මට කියන්න බලන්න ළමයි. To get x squared x should be multiplied by what? x එක කාගෙන්ද වැඩි කරන්න ඕනේ? තව x කෙනෙක්ගෙන් නේද multiply කරන්න ඕනේ. තව x කෙනෙක්ගෙන් නේද ගුණ කරන්න ඕනේ. හරි නේද? එතන මේ දෙන්න multiply වුණාම ළමයි you are getting x squared right. x වර්ගය එනවා. එතකොට ළමයි මේ x එක මේ +1 එක multiply වුණාම මොකද වෙන්නේ? you are getting +6 නේ. ධන x එකක් එනවා. shape ද කරපු order එක තේරුණාද? මොකද ලිව්වට පස්සේ ආයෙ කියලා දෙන්න බෑ. ඊළඟ ගාන තමයි ආයෙ කියලා දෙන්න පුළුවන්. okay. ආයෙ කියන්නද? මොකක්ද අපි කරන්නේ ළමයි? if you have x squared write down x squared. x වර්ගය තියෙනවා නම් x වර්ගය ලියන්න. to get x squared x should be multiplied by x. x වර්ගය එන නම් x x ගෙන් වැඩි කරන්න ඕනේ. එතකොට මෙතනේ term එක හරියට ලියා ගන්න. ගණන් දෙක තුනක් හදපු එතකොට ආට තේරෙනවා වැඩි. දැන් x වල ළමයි +1 ගෙන් වැඩි කරොත් you are getting +6 right. ධන x එකක් එනවා. මෙතන ළමයි මුකුත් නැහැ නේ. ඒ හින්දා 0 එකක් දැනට දාගමු. එහෙම දාන්න ඕනෙම නැහැ. අපි 0 එකක් දාගමු. normally ළමයි then what we do මොකද ඊළඟට කරන්නේ 7 ගෙන් 5 subtract කරොත් 2 නේ ළමයි නේ දෙකයිනේ. එහෙනම් ළමයි මෙතනත් subtract කරන්න. ඊළඟට කරන්නේ ඒකනේ. අඩු කරොත් මෙයාගෙන් මෙයාව අඩු කරොත් 0. ඒක ලියන්න දෙයක් නැහැ. these two subtracted මේ දෙන්නව අඩු කරොත් +6. මෙයාගෙන් මෙයාව අඩු කරොත් +3. now what we have to do ඊළඟට මොකද කරන්නේ? අර කලින් වගේම තමයි if you have x squared you have to write down x squared. x වර්ගය තියෙනවා නම් x වර්ගය ලියනවා. here you have +6. එහෙනම් මොකද කරන්නේ? write down +6 නේ ධන x.
ළමයි x කියන එක්කෙනාව ගන්න x should be multiplied by what? x ව කාගෙන්ද වැඩි කරන්න ඕන? +1 right ධන එකෙන්. එතකොට මේ දෙන්න multiply වුණොත් you are getting +x. මේ දෙන්න multiply වුණොත් you are getting +1 right ධන එක එනවා. now again subtract. තව පාරක් අඩු කරන්න. මෙයාට මෙයා cancel වෙනවා. මෙයාගෙන් අඩු වුණොත් 2. now what is the remainder ළමයි? කවුද ශේෂය? 2 right. මේ විදිහටම ළමයි අපි මේ step එකත් ලියමුද? your dividend ඔයාගේ මෙන්න මේ භාජ්‍ය ඔයාට ලියන්න පුළුවන් ළමයි කොහොමද? divisor into භාජකය වැඩි කිරීම quotient ලබ්ධිය plus the remainder ධන ශේෂය. ඒක ලියන්නම ඕනේ මම මේ නිකන් ලිව්වේ ඒක shape නේ. ඕනනම් මේ දෙනාව multiply කරලා බලන්න ළමයි මේ දෙන්නට +2 ඇඩ් වුණාම මේක අනිවාර්යෙන් එනවා. ආයි කතා දෙකක් නැහැ. okay we'll do another example ළමයි. මේක පළවෙනි එක. දැන් දෙවෙනි එක කරන්න මට උදව් කරන්න. x squared plus 7x minus 10 where we'll divide by x plus 2 ළමයි. x දන්න දෙකෙන් බෙදමු. first what we have to do ළමයි මොකද මුලින්ම කරන්න තියෙන්නේ? if you have x squared write down x squared. x වර්ගය තියෙනවා නම් x වර්ගය ලියනවා. to get x squared x should be multiplied by what? x ව කාගෙන් වැඩි කරාම ළමයි එන්නේ? x ගේ. විතර මේ දෙනා multiply වුණාම ළමයි මේක එනවා. when these two multiplied you are getting 2x right? 2x එකක් එනවා. මෙතන මුකුත් නැහැ ළමයි මෙතන 0 කියලා දාගමු. now subtract අඩු කරන්න. මොකද වෙන්නේ? මේ දෙනා cancel වෙනවා. මෙතන 5x නේ 5x. මෙතන -10 නේද? ඍණ 10යි. okay then what? here you have 5x නේ 5x තියෙනවා නම් ළමයි write down 5x නේ 5x ලියනවා. 5x ව ගන්න නම් ළමයි x should be multiplied by what? x ව කාගෙන්ද වැඩි කරන්න ඕන? +5. 5 into +2 +10 නේ ධන 10යි. දැන් ළමයි මෙයාගෙන් subtract කරොත් 0 මේ -10 කියන්නේ -20 right? ඍණ 20යි. shape the ටිකක් අමාරු එකක් කරන්නද? මහ ලොකු අමාරු කරන්න බෑ ඔක. අපි මෙතන 2x squared plus 3x minus 5 we'll divide by x minus 3. මොකද වෙන්නේ? first step එක ළමයි if you have 2x squared write down 2x squared නේ 2x වර්ගය තියෙනවා 2x වර්ගය. x should be multiplied by what? x ව කාගෙන්ද ළමයි වැඩි කරන්න ඕනේ? 2x ගේ. එතකොට මේ දෙන්න multiply වුණාම මේක එනවා. 2x මෙයාගෙන් multiply වුණාම ළමයි -6x නේ ඍණ 6ix. මෙතන 0 subtract අඩු කරොත් ළමයි මෙතන 0 මෙයාගෙන් subtract කරොත් 3x -6x නේ 3ix ඍණ 6ix. එතකොට ළමයි කියෙන්නේ 9x වෙනවා නේ 9ix. -5 ගෙන් 0 අඩු කරොත් -5. මම කලර්ස් මාරු කරලා ලියන්නේ තර ඔයගලන්ට ලේසි හින්දා අයිඩෙන්ටිෆයි කරගන්න. එහෙනම් ළමයි 9x තියෙනවා නම් write down 9x. to get 9x නේ 9x ගන්න නම් ළමයි x should be multiplied by +9 නේ ධන 9. 9 මෙයාගෙන් අඩු කරොත් -18 ඍණ 18යි. subtract කරොත් ළමයි මොකද වෙන්නේ? +18 -5 කියන්නේ 13 නේ 13යි. මොකද +18 ගෙන් මෙයා අඩු කරන්නේ. shape නේද? -5 18 නෙමෙයි දෙන්නේ. 27යි ළමයි. yes 9 into -3 ළමයි -27 නා ඍණ 27යි. -5 -27 කියලා කියන්නේ ළමයි 27 ගෙන් +5 add වුණොත් එහෙම 22 right 22යි. shape නේද? තේරුණා නේද? තව එකක් කරන්නද නැත්නම් ඕනේ නැද්ද? අපි ගමු ටිකක් ලොකු එකක්. 5x cube plus 3x squared minus 10x plus 7 x minus 10. මොකද වෙන්නේ? 5x cube නේ 5x ඝනය. to get 5x cube what we have to do ළමයි 5x ඝනය ගන්න නම් මෙයාව කාගෙද වැඩි කරන්න ඕනේ? දැන් ඔන්න පොඩ්ඩක් වෙනස් 5x squared ගෙන් වැඩි කරන්න ඕනේ 5x වර්ගෙන්. එතන when these two multiplied මේ දන වැඩි වුණාම ළමයි 50x squared නේ 50x වර්ගයක් එනවා. අනෙක් ටික empty
empty 0x0 මොකුත් දැන් now subtract අඩු කරන්න මොකද වෙන්නේ cancel මේ දෙන අඩු වුණොත් තමයි 53x² නේ 53x වර්ගය මෙයාව මෙයාගෙන් අඩු වුණා -10x + 7 now what write down 53x² 53x වර්ගය ලියනවා 53x² ගන්න නම් ළමයි මෙයාව වැඩි කරන්න ඕනේ කාගෙන්ද 53x ගෙන් මෙයාව මෙයත් එක්ක ගන්නොත් ළමයි ටිකක් අමාරුයි මම්ම ලියාගෙන ඉතින් මම්ම හදන්න එපා නේ ලිව්වනම් -530x ඍණ 530x නේ e +0 දැන් subtraction එක ළමයි මේ දෙන cancel වෙනවා මේ දෙන්න 520x + 7 now you need 520x 520යි x ගන්න නම් ළමයි x multiply කරන්න ඕනේ 520 right 520 520 වල ළමයි මෙයාත් එක්ක multiply කරොත් මෙන්න මේක now subtraction අඩු කිරීම කීයද ළමයි මේකත් plus වෙනවා මේකත් plus වෙනවා ඒ කියන්නේ amount එක කොච්චර ලොකු වුණත් ළමයි හදන method එකේ වෙනසක් නැහැ shape නේද තේරුණා නේද okay එහෙනම් ළමයි අපි ලියමු topic එකක් long division නැත්නම් අපි මෙහෙම ලියමු ළමයි remainder theorem ශේෂ ප්‍රමේය කියලා ලියන remainder theorem ශේෂ ප්‍රමේය main topic remainder theorem ශේෂ ප්‍රමේය කියලා ලියලා subtopic long division දීර්ඝ බෙදීම long division දීර්ඝ බෙදීම long division දීර්ඝ බෙදීම ටියුට් සම්බවෙච්ච නැති අය මේ සකිත් අයගෙන් ඉල්ලගන්න සකිත් එන්න ටියුට්ස් එක අරගෙන ටියුට් සම්බවෙච්ච නැති අය සකිත්ගෙන් ඉල්ලගන්න දැන් ආපු ළමයි දැන් ආවනේ කවුරුද ඔය දෙන්න නේ හම්බුනද හරි තව ටියුට් සම්බවෙච්ච නැති අය ඉන්නවද නැහැ සබ් ටොපික් ළමයි long division දීර්ඝ බෙදීම කියලා ළමයි මෙන්න මේක ලියා ගන්න මේක ලියලා right write down this step මෙන්න මේ ස්ටෙප් එකත් ලියලා ළමයි මේ කවුද කියලා ලියා ගන්න. මෙයාට අපි මොකද්ද කියන්නේ? dividend භාජ්‍ය divisor භාජකය quotient ලබ්ධිය remainder ශේෂය කියලා ඒ ටික ලියා ගන්න. භාජ්‍ය භාජකය භාජනය නෙමෙයි ඊට පස්සේ ළමයි long division right දීර්ඝ බෙදීමේ අපි two function division ශ්‍රිත දෙකක් බෙදීම එහෙම ලියන්න ඕනේ නැහැ topic එකක් මේ ටික ලියාගෙන යන්න මේ හතර ඊට පස්සේ මම ඕගොල්ලන්ට හදන්න questions ටිකක් මේ පැත්තේ ලියනවා ටක් ගාලා මේ ටික හදලා මේ ටික හදන්න
ඕකේ ඔන්ලයින් ළමයි ඔයගලන්ට ටියුට් එක සෙන්ඩ් කරා. ඔය 5 ඉඳන් 8 වෙනකන් questions ටික ටක් ගාලා කරන්න. ඒකේ අමාරු එකක් තියෙනවා නම් 7 8 තමයි. Okay, those who come late, watch now, right? බලා ගන්න. online උත් ඉන්නවා නම් දැන් join වෙච්ච කෙනෙක් අනිවාර්යෙන් බලා ගන්න. What to do, right? මුලින්ම කරන්න ඕනේ මෙන්න මේක. If you have x squared, write down x squared. මෙතන තියෙන x squared නම් x වර්ගයම ලියනවා. වෙන මොන හරි තියෙනවා නම් ඒකම ලියනවා. To generate x squared, right? x වර්ගය හදන්න නම් x should be multiplied by x, right? x x ගෙන් වැඩි කරන්න එපායිනේ. එතකොට x squared හැදෙන්නේ. As a result of that, right? ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ දෙන්නව multiply වුණාම 2x එකක් එනවා නේද? Okay. Now here 0 subtract. එහෙමනේ සාමාන්‍ය long division එකේ කරන්නේ subtraction. මෙයාගෙන් මෙයාව subtract වුණොත් 0. These two subtracted 5x නේ. අඩු කරොත් 5x. මෙතන -9. Same procedure you have to follow, right? ඒකම තමයි හදන්න ඕනේ ළමයි until you get an solution, right? ඒ කියන්නේ constant නියතයක් එනකම් ඕක තමයි කරගෙන යන්න ඕනේ. එහෙනම් ඊළඟට මොකද කරන්නේ? You have 5x, so write down 5x. 5x වම ලියනවා. To get 5x නේ 5x ගන්න නම් x should be multiplied by 5. x ව 5න් වැඩි කරන්න ඕනේ. shape නේ. ඒකේ result එකක් විදිහට මේ දෙනා multiply වුණාම you are getting 10. 10ක් එනවා. දැන් subtract කරොත් -19. shape නේද? okay. තව එකක් දෙනවා ළමයි අමතක වුණා එකක්. okay, හරි. ඉංග්‍රීසි මීඩියම් ළමයින්ට නම් ඇත්තටම ඔයගොල්ලන්ට ඉල්ලන ස්කූල් එකක් හම්බ වෙනවා ගොඩක් වෙලාවට. මොකද ඉංග්‍රීසි මීඩියම් ඒවා ෆිල් වෙනවා අඩුයි ස්කූල්ස් වල. හොඳ ස්කූල්ස් වල. විශාඛකේ මං හිතන්නේ පහුගිය අවුරුද්දේ 25යිද කොහෙද ලිව්වේ ඉංග්‍රීසි මීඩියම් මැත්ස් වලින්. DS එකේ මං හිතන්නේ පිටින් ගත්ත කට්ටිය හිටියා මං හිතන්නේ ගිය අවුරුද්දේ හෙන තොගයක්. ආනන්දේට එහෙම තොග පිටින් ගන්න ඉංග්‍රීසි මීඩියම් ළමයින්ව. මේ රොයලුත් එහෙමයි. සිංහල මීඩියම් අයට ටිකක් අමාරුයි. සිංහල මීඩියම් අයට ස්කූල්ස් හොයන්න අමාරුයි. හැබැයි පුළුවන්. ෂේප් එහෙම ලොකු අවුලකුත් නැහැ. හරි ඊළඟ එක කරමු ළමයි. 6 1 3x cube නේ 3x ගානය 5x squared 5x වර්ගය plus 10x minus 3 divisible by නේ බෙදන්න ඕනේ ළමයි x plus 5 මොකද වෙන්නේ අර වගේම තමයි write down 3x squared 3x වර්ගය ලියනවා to get 3x squared නේ 3x වර්ගය එන්න නම් x should cube 3x cube එන්න නම් x should be multiplied by 3x squared නේ 3x වර්ගයෙන් වැඩි කරන්න ඕනේ. As a result of that නේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේ දෙන්න වැඩි වුණොත් 15x squared 15යි x වර්ගයක් එනවා. 0x plus 0. අනිත් terms නැත්නම් ඒ කියන්නේ 0 තමයි. Now subtraction අඩු කරන්න. මේ දෙන්න subtract වුණොත් -10x squared නේ ඍණ 10යි x වර්ගය මේ දෙන්න 10x minus 3 නේ ඍණ 3යි. Okay. ඊට පස්සේ ළමයි
write down minus 10x square නේ ඍණ 10යි x වර්ගය ලියන්න to get minus 10x square ළමයි x should be multiplied by minus 10x නේ ඍණ 10යි x කෙන් වැඩි කරන්න ඕන. එතකොට මේ දෙන්න multiply වුණාම ළමයි you are getting minus 50x නේ ඍණ 5යි x එකක් 50යි x එකක් එනවා. subtraction එක ළමයි මේ දෙන්න cancel වෙනවා. මේ දෙන්න 40x නේ 40යි x වෙනවා minus 3 to get 40x මේක රෙඩ් කලර් එකෙන්ම ලියන්න ඕනනේ. කලර් එක නම් අදාළ නැහැ. to get 40x නේ 40x එන ළමයි x should be multiplied by 40x. so 40න් වැඩි කරන්න ඕනේ. 60. ඔව්. මම බැලුවේ ඔයගොල්ලෝ අවධානයෙන් දෙන්න කියලා. මේකේ දුක හිතන කතාවක් කියන්නද ළමයි? හැම පාඩමේම දුක හිතන කතාවක් කියන්න බෑ මුලින්ම. මොකද්ද මේකේ තියෙන දුක හිතන කතාව? මේ long division ළමයි syllabus එකේ නැහැ. මේ දීර්ඝ බෙදීම මම මේ ඉගෙනුවට long division කියලා එකක් syllabus එකේ නැහැ. අපි ඉගෙන ගන්න කාලේ තව division type එකක් තිබුණා ළමයි synthetic division කියලා. සංශ්ලේෂණ බෙදීම. ඒකත් නැහැ දැන් syllabus එකේ. දැන් තියෙන්නේ ළමයි remainder theorem only. ශේෂ ප්‍රමේය විතරයි. ඒ කියන්නේ remainder theorem එකට යන්න කලින් මේ පොඩි නිකන් idea එකක් දෙනවා වගේ වැඩක් තමයි මෙතන කරගෙන යන්නේ. බය වෙන්න එපා. ඊට වඩා lazy remainder theorem එක. මේකට වඩා lazy. ඒ හින්දා අවුලක් නැහැ. right එහෙනම් ළමයි මෙතන 60x ගන්න නම් x for 60 කෙන් වැඩි කරන්න ඕනේ 60න්. මේ දෙන්න 60 ඒව පහක් කීයද ළමයි? 300 නේ. subtraction එක ළමයි minus 303. ඍණ 303යි. මේක කරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මට පොඩ්ඩක් කියන්න ළමයි. ළඟට ඇවිල්ලා help එකක් දෙන්නම්. පිටිපස්සේ අපේ සකිත් අයියා එහෙම ඉන්නවා. අද කෝඩිනේටර්ස්ලා අඩුයි. හැබැයි අවුලක් නැහැ. සපෝට් එකක් දෙන්නම්. බැරි කෙනෙක් ඉන්නවා නම් කියන්න. හංගන් ඉන්න එපා. ඕකේ. කෝඩිනේටර්ස්ලා දෙන්නෙක් අයින් වුණා කියන්නේ මේ වෙන වැඩවලට යනවා. ඒ හින්දා තව දෙන්නෙක් රික්‍රූට් කරලා තියෙන්නේ ලබන සතියේ ඉඳන් එයි. එක්කෙනෙක් ළමයි මේ අද ආවොත් කතා කරන්න දෙන්නම් මේ DS එකේ හිටපු හොඳ අයියා කෙනෙක්. මේ ඉසෙඩ් ස්කෝර් එක තියෙනවා 2.83 ද කොහෙද? මං හිතන්නේ අයිලන්ඩ් ෆස්ට් උන එක්කෙනාට තියෙන්නේ කෙමිස්ට්‍රි වලින් 2.81 හරි එහෙම ගාණක් මේ සැරේ. ICT කරලා 2.83 හරි එහෙම ඊට වඩා වැඩි ඉසෙඩ් එකක් තියෙනවා. හැබැයි ඉතින් ICT කරපු හින්දා රෑන්ක් එකක් නැහැ. මේ AII තව ට්වින් ඩබල් එකක් හිටියා. ඒගොල්ලන්ගේ එක ට්වින් කෙනෙක් කැමති වුණා එන්න කෝඩිනේටර් විදිහට. සයිරෝ කොලෙජ් කවුරු හරි නේද? සයිරෝ කොලෙජ් එකේ ට්වින්ස් වල දෙන්න උගන්වනවා නේද ඇවිල්ලා. ඒ දෙන්නම මගේ ගෝලියෝ දෙන්නෙක් සල්මන් නාසිෆ් ඒ කෙනෙක් එනවා කෝඩිනේටර් විදිහට බොහෝ දුරට එයි ලබන සතියේ ඉඳන්. right okay. 5x cube 5x ඝනය ස්ක්වයර් නේ වර්ගය. මේක හොඳ එකක්. මේක සමහර විට වැරදුනාද දන්නේ නැහැ සමහර ළමයින්ට. now should be divided by 2x plus 1. 2x ධනයකින් බෙදන්න තියෙන්නේ. මේක වරදින් නැති ඒ හින්දා චුට්ටක් බලාගමු ළමයි. okay. write down 5x squared 5x වර්ගය ලියන්න. to get 5x squared නේ 5x වර්ගය එන්න නම් 2x ව කාගෙන්ද ළමයි multiply කරන්න ඕනේ? point decimals වලින් නැතුව අපි fractions වලින් යම් භාග සංඛ්‍යා වලින් ගියොත් මෙතනට එන්න ඕනේ මොකද්ද ළමයි? 5 over 2x කියලා තේරෙන්නේ නැත්තම් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. ළමයි first you have to remove these two right මේ දෙක කපා ගන්න එපානේ. මොකද අපිට ඕනේ 5x. දැන්ට ළමයි මෙතන 2 එකක් තියෙනවා. to remove these two right මේ දෙක අයින් කරන්න නම් ළමයි you should divide by 2. දෙකෙන් බෙදන්න ඕනේ. එතකොට මෙයයි multiply වුණාම 2 to 2 cancel වෙනවා. අන්න දැන් 5x x ගෙන් වැඩි වුණොත් 5x squared set වෙනවා. ඒත් තේරෙන්නේ නැති ළමයෙක් ඉන්නවා නම් ඔයාලට මෙහෙම කරන්නත් පුළුවන්. to get 5x squared නේ 5x වර්ගයේ එන්න නම් 2x into what? 2x වැඩි කරලා මෙතන මේ fill in the blanks right මේක කොටුවට ඇතුළට දාගන්නයි තියෙන්නේ. මං හිතන්නේ මෙච්චර යටට යන්න ඕන නැති කියලා. යන්න ඕන කෙනෙක් ඉන්නවනේ යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මේ 1x එකක් cancel කරනවා ළමයි. දැන් මේ 2 ගෙන් divide කරාම මෙතනට එන්න ඕනේ fill වෙන්න ඕනේ value එක කියලා. 5x over 2 කියලා ඔයාලට එනවා. shape නේද? එහෙම ගන්නත් පුළුවන්. okay. ඊට පස්සේ ළමයි මෙයාව මෙයත් එක්ක multiply වුණොත්
5 over 2x පහ බෙදීම 2x plus 0. මෙයාගෙන් මෙයාව සබ්ස්ට්‍රැක්ට් කරන එක කිසි අවුලක් නැහැ. මුගෙන් මූව සබ්ස්ට්‍රැක්ට් කරන්න කිව්වම අයියෝ කියලා කල්පනා කරනවා නම් ළමයි A level වල හරියන්නේ නැහැ. ඒව ටක් ගාලා කරන්න පුළුවන් වෙන්න ඕනේ ළමයි. 3x minus 5 over 2. 2 මේ පැත්තට ගෙනිච්චොත් 6x වෙනවා. 6x ගෙන් 5x ගියාම x. එහෙනම් එතන එන්නේ ළමයි කීයද? x over 2 right? x බෙදීම 2යි. අමාරු ළමයෙක් ඉන්නවා නම් මෙහෙම ලියලා ගන්න. common denominator 2 පොදු හරය 2යි. එතකොට 6x minus 5x ඒ කියන්නේ x over 2 කියලා ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුළුවන් ළමයි එහෙම ඉක්මනට ගන්න ඕනේ. A levels වල ඉස්සරහට යනවා කියලා කියන්නේ ඒකයි. calculations පුළුවන් තරම් ඉක්මනට කරන්න ඕනේ. මෙයාගේ මෙයාව subtract කරොත් -10. okay. now what ළමයි? to get x over 2 here. මෙන්න මෙතන x බෙදීම දෙකක් ගන්න නම් මොකද්ද කරන්න ඕනේ? 2x කාගෙන්ද ළමයි multiply කරන්න ඕනේ? 1 over 4 ගෙන් කියලා තේරෙනවද? දෙක බෙදීම 4ෙන්. ඇයි මේ 4ට මේ 2 එක cancel වුණොත් තව 2 එකක් denominator එක ඉතුරු වෙන්න ඕනේ. හරි. shape නේද? ඒක තේරෙන්නේ නැත්නම් මෙන්න මේ method එක දාලා ගන්න. okay. now 1 over 4 මෙයාට එක multiply වුණොත් plus 1 over 4. දැන් මේකගෙන් මේකව අඩු වුණොත් එහෙම කීයද කියලා එකපාර ඔයාට -14 over කීයද 4 ගෙන් ගත්තොත් එහෙම ළමයි නෑ -40 plus 1 කියන්නේ -39 over 4 කියලා. නෑ මයිනස් නේ දෙන්නම්. -41 over 4. ඍණ 41 බෙදීම 4යි කියලා එකපාර ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. right? අනික් ළමයි -10 -1 over 4 කියලා ලියලා 4 common denominator අරගෙන එහෙම ගන්න අවුලක් නැහැ. shape the අර simplifications ළමයි පුළුවන්. මෙහෙම ලියලා ගත්තොත් වැරදිද කියලා දන්නේ. decimals වලින් ගත්තොත්ද? සාමාන්‍යයෙන් අපි combined maths වල decimals වලින් තියන්නේ නැහැ උත්තර. සාමාන්‍යයෙන් combined maths වල අපිට x equals 5 over 2 ආවත් ළමයි මේක තමයි අපි final answer විදිහට ගන්නේ. 2.5 කියලාවත් ලියන්නේ නැහැ. ඒක වැරදි නැහැ. මේක තමයි අපි final answer විදිහට consider කරන්නේ. combined maths වල. ඔය physics වල එහෙම නැහැ යා. physics වලයි chemistry වලයි අනිවාර්යෙන් මේක ලියලා තියන්න ඕනේ නැත්නම් ලකුණු අඩු වෙන්න ඉඩ තියෙනවා. combined maths පුළුවන් තරම් ඕගොල්ලන්ට තමයි relax වෙන්න දීලා තියෙන්නේ. කියන්නේ අර බොරුවට නිකන් ඕගොල්ලන්ව answers වලින් අමාරු කරලා නැහැ. okay. Raise your hands those who have got the answer correctly. උත්තරේ හරියට ගත්ත කට්ටිය. I know. good. අනික කට්ටිය ලියා ගන්න. ඒ වගේ තව එකක් ඕනේද? ඕන්නේ නැහැ නේද? syllabus එකෙත් නැති එකේ බොරුවට ඕන්නේ නැහැ නේ. ඕන්නේ නැහැ නේ. ඔය කැමති නම් ළමයි ඔයගොල්ලෝ ගෙදරදී කරන්න එකක් ලියා ගන්න පුළුවන් නේ. මේ වගේ ලියා ගන්න පුළුවන්. කැමති ළමයි ලියාගෙන try එකක් දෙන්න. okay. hurry up. තාම පාඩම් පටන් ගත්තේ නැහැ. එහෙනම් ඉක්මනට ඔයගොල්ලෝ ලියා ගන්න අතරදී ළමයි අපි ඕන ලෙසන් එක ගැන චුට්ටක් කතා කරමු. what about the lesson ළමයි? මේ පාඩමේ ලකුණු ඔක්කොම කීයක් එනවද? A levels වල 75 right? ලකුණු 75යි. 100න් නෙමෙයි 1000 1000න්. 1000 උත් නෙමෙයි ළමයි හරියටම කිව්වොත් 2000 2000න්. මොකද pure maths වලට 1000 applied maths වලට 1000 ඒ 1000 වලින් 75 right 1000න් 75ක් ඒ කියන්නේ all together 2000 වලින් 75ක් තමයි එන්නේ. ඉතින් ලොකු amount එකක් බෙදලා බැලුවම ළමයි කීයද? 2000න් බෙදුවම කීයද? බෙදලා 100න් වැඩි කරාම ළමයි මෙන්න දෙයක් එනවා 20න් බෙදන්න ඕනේ. 75 20 කින් divide කරොත් 3.5 වගේ නේ. 3.5ක් වගේ එනවා ළමයි. 3.25ද මන්ද? 3.25 නේ. 3.25ක් වගේ කියන්නේ ලොකු amount එකක්. hina වෙන්න එපා. 3.25 කියන්නේ ලොකු amount එකක්. කලින් කරපු lessons වලින් එච්චර amount එකක් එන්නේ නැහැ. මේක ටිකක් ලොකු lesson එකක්. මේක එන්නේ essay question start කරන්නේ ළමයි 11 question එකෙන්. 11 question එකේ පළවෙනි part එක විදිහට අහන්න මේක. 11 1. 11 එකේ 1. ඉස්සර ඒ කියන්නේ old syllabus එකේ පළවෙනි question එක විදිහට ආවේ මේක. එහෙනම් මේක important lesson එකක්. මේක නෙමෙයි මේවා අහන්නේ නැහැ. අද ඉගෙන ගන්න දේවල්. okay 8th one 8 වෙලාව ගියා ඇති වගේ ටක් ගාලා මම කරන්නම් ළමයි. 3x cube 3x ඝනය
plus 5x ධන 5යි x minus 10 ව divide කරන්න තියෙනවා ළමයි x plus 4 මේක අමාරු නෑ එකම දේ ළමයි here you don't have x squared term x වර්ගයේ පදයක් නෑ ළමයි that means you are having 0x squared right බිඳුවයි x වර්ගය තියෙන්නේ අන්න ඒක identify කරගත්තොත් ළමයි ඇති දෙයක් නෑ එහෙනම් දැන් 3x cube ගන්න ළමයි x into 3x squared නේ 3x වර්ගය මෙයාවයි 3x squared 3x වර්ගය 0x plus 0 subtraction එක ළමයි minus 3x squared නේ ඍණ 3x වර්ගය plus 5x minus 10 ධන 5x ඍණ 10 to get minus 3x squared ඍණ 3x වර්ගය ගන්න x ව minus 3x කින් වැඩි කරන්න ඕනේ මෙතන වැඩි වුණොත් minus 12x plus 0 subtraction එක ළමයි 17x minus 10 නේ ඍණ 10 to get 17x 17යි x ගන්න ළමයි x should be multiplied by 17 17න් වැඩි කරන්න ඕනේ 17 ව මෙයාගෙන් multiply කරොත් ළමයි ඒත් වැරදිද මොකක්ද වැරදි මේකද 3x cube 3 into 4 ළමයි 12 නේ අයියෝ ගණන් බෑනේ ළමයි minus 12 එන්න නම් ළමයි මෙතන minus 12 එන්න x into minus 12 into 4 ළමයි minus 48 subtraction එක 48 53x ගන්න should be multiplied by 53 53න් වැඩි කරන්න ඕනේ 212 212යි subtraction එක ළමයි minus 222 ඍණ 222යි ෂේව්නේ calculations හරියට කරන්න ඉතින් මේ ලේසි ඉක්මනට අද ඕගොල්ලෝ මෙතනින් යන්න කලින් A level ගණන් දෙකකුත් හදලා යන්නේ ළමයි දෙකක් හරි තුනක් හරි හදලා යන්නේ එච්චරට ලේසි ලෙසන් එකක් අදත් කරන්නේ මේක නම් ලේසි මේකක් ළමයි to get x squared x should be multiplied by x නේ x x මේ දෙන්න minus 2x minus x plus 2 to get minus x නේ ඍණ x ගන්න x should be multiplied by minus 1 මේ දෙන්න plus 2 මොකද වෙන්නේ ළමයි ඒකේ මට කියන්න ඕනේ ළමයි sometimes remainder can be 0 ශේෂය බිඳුව වෙන්න පුළුවන් එතකොට ළමයි අර විදිහට ලිව්වොත් dividend භාජ්‍ය divisor into භාජකය වැඩි කිරීම quotient නේ ලබ්ධිය plus remainder 0 ළමයි. ඒ කියන්නේ අතරම මේ දෙන්න මොනවාද වෙලා තියෙන්නේ ළමයි? these two are factors නේ සාධක වෙනවා. ඒ කියන්නේ මේ remainder theorem එකේ ඊළඟට ඉගෙන ගන්න තියෙනවා factor theorem සාධක ප්‍රමේය කියලා එකකුත්. ඒකෙදි මේක වැඩිපුර අපි කතා කරනවා මට දැනට ඕනුනේ 0 වෙන situations තියෙන්න පුළුවන් අවුලක් නැහැ එහෙම තිබුණයි කියලා. okay final one 10th now ළමයි dividing by a quadratic වර්ගජයකින් බෙදලා තියෙන හිඳ පරිස්සමෙන්
to get x cube x ඝනය ගන්න නම් ළමයි මොකද වෙන්නේ x squared should be multiplied by x නේ x වර්ගය x කින් වැඩි කරන්න ඕනේ x into this one x cube right x ඝනය මේ දෙන්න ළමයි x squared x වර්ගය මේ දෙන්න plus x now subtraction අඩු කරොත් 2x squared නේද 1x වර්ගය plus 4x minus 7 ධන 4x ඍණ 7 දැන් ළමයි මොකද වෙන්නේ 2x squared to get 2x squared 2x වර්ගය ගන්න ළමයි x squared should be multiplied by 2 නේ x වර්ගය දෙකෙන් වැඩි කරන්න ඕනේ 2 මෙයාගෙන් වැඩිනොත් 2x 2 into 1 plus 2 subtraction අඩු කිරීම ළමයි 2x minus 9 that's it ළමයි ඔතනින් එහාට මුකුත් කරන්න බෑ කලින් ළමයි you got a constant right as the remainder නියතයක් ආවේ ඔයාට ශේෂයේ විදිහට මේකේ මොකද වෙන්නේ linear රේඛීය ඒකට රීසන් එකක් තියෙනවා මම remainder theorem එකේදී explain කරන්නම් මෙන්න මේ device භාජකයත් එක්ක තමයි ළමයි මෙතනට එන එකේනව decide වෙන්නේ අපි ඒක ගැන පස්සේ කතා කරමු දැනට ඕක ලියා ගන්න ඔයගොල්ලන්ට ක්ලාස් එක ඇතුලේ වතුර බොන්නේ ඒවට පර්මිෂන් තියෙනවා කිසි ප්‍රශ්නයක් නැහැ. වොෂ්රූම් යන්න ඕන නම් කතා කරලා යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ෆෝන් ගන්න පර්මිෂන් නැහැ. කෝල් එකක් ආන්සර් කරන්න පුළුවන්. අම්මා හෝ තාත්තා විතරයිනේ මං හිතන්නේ ඔයගොල්ලන්ට අර්ජන්ට් කෝල් කියලා තියෙනනේ. එහෙම අර්ජන්ට්ම කෝල් එකක් තියෙනවා නම් ආන්සර් කරන්න පුළුවන්. ඒත් ඔතන ආන්සර් කරන්න එපා. කෙලින්ම අර හරියට ගියා ආන්සර් කරා. ඇවිල්ලා ඉන්න. කන්නත් පුළුවන් කෑම ක්ලාස් එකේ ප්‍රශ්නයක් නැහැ බද්දිග අරගෙන නෙමෙයි නිකන් ෂෝට් ඊට් එකක් වගේ මොන හරි ඒ වගේ දෙයක් ෂේප් එකේ කන්න පුළුවන් අනික් කෙනාට බාධාවක් වෙන්නේ නැති වෙන විදිහට ෂෙයා කරගෙන උඹත් පාන් කැල්ලක් ආපම් මාත් පාන් කැල්ලක් කන්න එහෙම බෙද නෙමෙයි Tamanට ඕන නම් ෂේප් එකේ එහෙම පුළුවන් මොකද ඔගොල්ලෝ ස්කූල්ස් ගිහිල්ලා පරක්කු වෙලා එහෙම එන වෙලාවල් තියෙනවනේ ඒ වෙලාවට ඒව ප්‍රශ්නයක් නැහැ. සහ මේ මට අයියලගේ බැචස් වල එහෙම හම්බ වෙලා තිනවා මේ ස්කූල්ස් ගිහිල්ලා කන්නෙත් නැතුව මෙතනට ඇවිල්ලා එහෙම යන කට්ටිය. එහෙම කරන්න ප්‍රශ්නයක් නැහැ. මේ කාලේ කරන්න පුළුවන්. ඔයගලන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය මැරි කරපු දවස් වලට එහෙම තේරෙයි ગેස්ට්‍රයිටිස් කියලා ලෙඩක් තියෙනවා කියලා. රයිට්? ඕකේ. එහෙනම් ළමයි යමු අපි ලෙසන් එකට ලියා ගන්න ටොපික් එක රිමේන්ඩර් තියරම්. ශේෂ ප්‍රමේය. ඕකේ හරි ඔන්න මම ළමයි එක එක්සැම්පල් ක්වෙස්චන් එකක් ලිව්වා long division දීර්ඝ බෙදීමෙන් දැන් බලා ගන්න you can obtain your dividend භාජ්‍ය ඔයාට ගන්න පුළුවන් ළමයි මොකෙන්ද divisor into නේ භාජකය වැඩි කිරීම quotient ලබ්ධිය plus the remainder නේ ධන ශේෂය මේකනේ ළමයි විදිහ ලියනනේ ආයේ ලියන්න ඕනේද මේවා කවුද කියලා මං හිතන්නේ ඕනේ නැහැ නේද ෂේප් නේ ඕකේ
මේක තමයි ළමයි we call this step as remainder theorem step. ශේෂ ප්‍රමේය දාන්නේ මෙන්න මේකට මේ ස්ටෙප් එකට තමයි අපි ශේෂ ප්‍රමේය කියලා කියන්නේ. මෙහෙමයි කතන්දරේ right. ඔයාට question එක දෙන්න මෙන්න මේ විදිහට. Find the remainder when x squared minus 3x plus 3 divided by x minus 1. x වර්ගය ඍණ 3යි x ධන 3 යන්න x ඍණ 1න් බෙදූ විට ශේෂය සොයන්න. ඕක තමයි question එක අහන්නේ. This is what you have to do. මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. කවුද ළමයි divide කරන්න ඕනේ function එක? This is the dividend, right? භාජ්‍ය මෙයානේ. එයාව divide කරන්න ඕනේ කාගෙන්ද? From which one we have to divide? බෙදන්න ඕනේ කාගෙන්ද? x minus 1, right? x ඍණ 1. එතකොට ළමයි මෙතනට එන්නේ මොකද්ද? quotient, right? ලබ්ධිය. හොඳට බලන්න ළමයි මෙන්න මෙතන ඉන්න quotient එක, right? ලබ්ධිය x minus 2 කියන්නේ it is a function of x. x ගේ ශ්‍රිතයක්. ඔන්න දැන් මම පොඩ්ඩක් හිර වුණා first lesson එකේදී මාත් එක්ක හිටපු නැති කට්ටිය මෙතන ඉන්නේ හින්දා චුට්ටක් lesson එක ආයෙ වෙන තැනකට ගෙනියන්න වෙනවා ළමයි. චුට්ටක් මේ පැත්ත බලන්න. What do you call this one? A function, right? ශ්‍රිතයක්. ළමයි what do you mean by this small bracket? මෙන්න මේ වරහනේ තේරුම මොකද්ද? Inside the bracket වරහනේ ඇතුලේ ඉන්න කෙනා x නේ. The variable, right? විචල්්‍ය මොකද්ද කියන එක තමයි ඒකේ තේරුම. එහෙනම් මේක මම fy කියලා ලිව්වොත් මොකක්ද එන්නේ ළමයි? y squared plus y plus 2. shape නේද? ft කිව්වොත් t squared plus t plus 2. f2 කිව්වොත් 2 squared plus 2 plus 2. මේකට ආන්සර් එකක් හොයන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නැවතිලා රවුට් එක ඔෆ්ලා පොඩි වෙලාවක් දෙන්න ළමයි ඔන්ලයින් එක නැවතිලාලු ගොඩක් වෙලාද දැන්ද විනාඩියක් දෙන්න ළමයි මොකද්ද කේස් එක කියලා බලමු okay පොඩි current issue එකක් වුණා දැන් sorted බලමු ළමයි now we call this one as a function right ශ්‍රිතයක් කියලා කියන්නේ the variable mentioned inside right අතුලේ දාලා තියෙන විශල්‍ය කවුද කියන එක f2 කිව්වොත් ළමයි you can
replace x with 2 right x වෙනවට දෙක දාන්න කියලා කියන්නේ. මෙහෙම තිබුණොත් f1 of x f1 බෙදීම x ඒ කියන්නේ මොකද? x ව replace කරන්න ඕනේ කාගෙන්ද ළමයි? 1 of x ගේ. වෙන මොකුත් නැහැ. shape නේ. okay. now ළමයි fx කියන එක නාම use කරලා ඉවර වුණාට පස්සේ the next term that we can use for a function ශ්‍රිතයකට f නැතුව ඊට පස්සේ පාවිච්චි කරන්න පුළුවන් මොකක්ද? gx පුළුවන් hx පුළුවන් px පුළුවන් ඕන එකක් පුළුවන් ළමයි qx right අද chain ඉත නැහැනේ chain එක හිටියනම් cx දාන්නත් පුළුවන් c හින්දා මම s සුදීර හින්දා sx දාන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ ඕන එකක් දාන්න පුළුවන් ඒ වගේම ළමයි Greek alphabet එකේ තියෙන letter එකක් තමයි ළමයි shy මෙයා කවුද pi p හරිද මේක shy එහෙනම් shy x කිව්වොත් ළමයි what do you mean by shy x another name for function right ශ්‍රිතේට තව නමක් දැන් මම කට්ටියව සහසයි චේනිතවයි මතකයි ඒ වගේ කීප දෙනෙක් මතකයිනේ මේගොල්ලෝගේ නම් මම මතක තියාගන්නේ කොහොමද එයාගේ නම මම දන්නේ හින්දානේ ඒ විදිහට ළමයි ෆන්ක්ෂන් එකක් නේම් කරන්න තමයි අපි මෙන්න මේ වගේ letters පාවිච්චි කරන්නේ shape the ළමයි what do you mean by small bracket වරහන් ඇතුලේ තියෙන මේ bracket එකේ තේරුම මොකද්ද the variable of the function නේ ශ්‍රිතේ විචල්්‍ය මොකද්ද කියන එක තමයි එතන මෙන්ෂන් කරන්නේ එහෙනම් ළමයි මම මෙන්න මෙතනට shy x දැම්මොත් ඒක වැරදිද 100% true why you are getting a function of x right x ගේ ශ්‍රිතයක් මෙතනට එන්නේ අපි දැන් උත්තරේත් ඇත්තටම දන්නවා ළමයි එතනට එන්නේ x - 2 it is a function of x නේ x ගේ ශ්‍රිතයක් එන හින්දා තමයි මම shy x කියලා දැම්මේ shape the කියන්නේ මේ lesson එකේදී ළමයි අපි normally use කරන්නේ shy කියන letter එක යට බය වෙන්න එපා ඔයාලට කැමති නම් වෙන letter එකක් දාන්න පුළුවන් යවුලක් නැහැනේ අපි shy x ම දාමුනේ primary theorem එකේ ගොඩක් වෙලාවට shy x අපි use කරන්නේ okay plus you are getting a remainder ශේෂයක් එනවා r now we need to find r ළමයි right r වෙනේ හොයන්නේ කියන්නේ මේ find the remainder ශේෂය හොයන්න කියලා විතරයි කියන්නේ quotient එක හොයන්න කියලා කියන්නේ නැහැ ළමයි ලබ්ධිය හොයන්න කියලා කියන්නේ නැහැ එහෙනම් what we have to do මොකක්ද අපි කරන්න ඕනේ කාට හරි කියන්න පුළුවන් without finding shy x හොයන්නේ නැතුව I need to find the value of r r ගේ උත්තරේ හොයන්න ඕනේ මම මොකද්ද කරන්න ඕනේ එහෙනම් සිම්පල් දෙයක් කරන්න තියෙන්නේ මෙයාව ඉෂුව එකක් කරගන්න නැති වෙන්න නම් මොකද්ද කරන්න ඕනේ මේ ටර්ම් මේ සම්පූර්ණ ටර්ම් එකෙන් ඉෂුව එකක් නැති වෙන්න ඕනේ කියන්නේ ඔයාට හිතන්නකෝ wife මගේ ඒ කියන්නේ wife කෙනෙක්ව පාටි එකට ගෙන්න ගන්න ඔයා කැමති නැහැ එහෙනම් මොකද්ද කරන්න ඕනේ husband වත් නොගෙනගෙන ඉන්න ඕනේ husband වත් එන්න එපා කියලා කියන්න ඕනේ එහෙනම් ළමයි මෙයාව අයින් කරගන්න නම් ඔයා මොකද්ද කරන්න ඕනේ what can you do to this function මෙන්න මෙයාට මොකද්ද කරන්න පුළුවන් you can make this 0 මෙන්න මෙයාව බිඳුව කරන්න පුළුවන් මෙයාව 0 කරන්න නම් apply කරන්න ඕනේ value එක කීයද ළමයි x equals 1 දාගෙන යන්න for each and every x මේ තියෙන හැම x එකකටම දාගෙන යන්න ඕනේ මෙතනට 1 දැම්මොත් ළමයි 1 මෙතන 1 දැම්මොත් -3 මෙතන +3 remains ධන 3 ඉතුරු වෙනවා ළමයි here this one 0 right divisor is 0 මේක බිඳුවයි 0 into anything බිඳුව වැඩි කිරීම ඕනම එකක් 0 තමයි නේ. ඒ කියන්නේ මේ ටර්ම් එක වැඩක් නැහැ නේද? එහෙනම් ළමයි what remains කවුද ඉතුරු වෙන්නේ? r. එහෙනම් ළමයි r ගේ වැලියු එක කීයද? මේ දෙන කැන්සල් වුණාම 1 කියලා long division එකෙන් 1 හොයන එකද ලේසි මේකද ලේසි? this is easy right? මේක ලේසි. shape නේද? okay. මේක ලියා ගන්න මට දැන් උදව් කරන්න මෙන්න මේ වගේ එකක් හදන්න. when 2x squared plus 5x minus 10 divided by x plus 1 x දන එකෙන් බෙදනවලු ළමයි then you get what a quotient ළමයි right ලබ්ධියක් එනවා අපි එයා වැඩන්නේ අපිට we need the remainder ශේෂය තමයි ඕනේ what I have to do මොකද ළමයි කරන්න ඕනේ make your divisor equal to 0 භාජකයේ බිඳුව කරන්න කීයද දාන්න ඕනේ
-1 දාන්න. ඍණ 1 දාන්න. මොකද වෙන්නේ? මෙතන -1 දැම්මම තමයි -1 ස්ක්වයර් නේ ඍණ 1 වර්ගය +5 in එහෙම ලියන්න ඕනේ නෑ යා. ඔයාලට එකපාරම උත්තරේ ලියන්නත් පුළුවන්. this one 0 නේ -1 දැම්මොත් මෙයා 0. එහෙනම් whole term 0 ළමයි සම්පූර්ණ පදයෙන් බිඳුව. එහෙනම් r ගේ වැලියු එක now what is r වෙන්නේ කියලා ළමයි එනවා. -15 + 2 කියන්නේ -30. shape the තේරුණාද? okay මේ question එකම දැන් මෙන්න මේ විදිහට චුට්ටක් වෙනස් කරනවා. අපි මේක first question එක කියලා ගමු. this is your first question. මේක first question. second question. ඔන්න third question එකේ මම චුට්ටක් වෙනස් කරනවා. you have a function called 10x cube minus 3x squared plus 2x minus 5. When the function fx divided by x minus 2 fx කියන ශ්‍රිතය x ඍණ දෙකෙන් බෙදුවම you get what ළමයි? a quotient නේ ලබ්ධියක් එනවා and the remainder find the remainder කියලා අහන්නේ right ශේෂය හොයන්න කියලා කියන්නේ. what you have to do මොකද ළමයි කරන්න ඕනේ? make your divisor 0 නේ භාජකයේ බිඳුව කරන්න. එහෙනම් එයාව 0 කරන්න ළමයි කීයක් දාන්න ඕනේ? 2 දානවා. ඔන්න දැන් පොඩි issue එකක් තියෙනවා කලින් ගානේ මේ ගානේ. for each and every x you have to replace 2 right x වෙනවට දෙක දාන්න ඕනේ. ඉතින් මෙතනට 2 දැම්මොත් ළමයි you are getting f2 නේ f2. shape the මෙතනට 2 දැම්මොත් මෙයා 0 හින්දා ළමයි whole term 0. so f2 is r right f2 තමයි r වෙන්නේ. how to find f2? f2 කොහොමද ළමයි හොයන්නේ? you know fx right fx දන්නවා fx ගේ x තියෙන තැන what you have to replace මොකක්ද දාන්න තියෙන්නේ ළමයි 2 දාගෙන යන්න තියෙන්නේ. එහෙනම් මෙතනට 2 දැම්මොත් ළමයි 2 cube නේ දෙකේ ඝනය -3 නේ ඍණ 3යි 2 square නේ දෙකේ වර්ගය +2 * 2 -5 තමයි ළමයි r වෙන්නේ. ඉතින් මේක සිම්ප්ලිෆයි කරලා r ගේ උත්තරේ වට ලියා ගන්න පුළුවන්. shape නේ ඒ කියන්නේ සමහර වෙලාවල් වලට ළමයි ඒගොල්ලෝ කෙලින්ම ෆන්ක්ෂන් එක මෙයාගෙන් ඩිවයිඩ් කරලා අහනවා. සමහර questions වල ළමයි ෆන්ක්ෂන් එකට නමක් දීලා මෙයාව ඩිවයිඩ් කරපන් කියලා කියනවා. ඔයාලට කැමති නම් මෙන්න මෙහෙම ඔප්ෂන් එකකුත් තියෙනවා. ඔයා මේ ස්ටෙප් එක ලියන්න කැමති නැත්නම් ඔයාලට මෙහෙම කරන්නත් පුළුවන්. when you apply x equals to write down f2 f2 කියලා ලියලා ළමයි write down the semicolon. semicolon එක දාන එක equal නෑ. කියන්නේ f2 ගේ ආන්සර් එක ළමයි කෙලින්ම මෙතනට ඇප්ලයි කරලා ලියනවා. ඊට පස්සේ equals to r වෙනවා. කියන්නේ එක ස්ටෙප් එකක් අඩුවෙන් ඔයාලට වැඩේ කරගන්න පුළුවන් එතකොට. shape කැමති නම් මෙහෙම ලියලම ගන්න මන් දන්නේ නැහැ. ඔයාලට කැමති විදිහක් කරන්න. ඒක ලිව්වොත් මේක ලියන්න එපා. මෙන්න මේ පාර්ට් එක විතරක්. මේ රෙඩ් එක ලිව්වොත් මේ රෙඩ් එක ලියන්න එපා. මේ රෙඩ් එක ලිව්වොත් මේ රෙඩ් එක ලියන්න එපා. meaning same දෙකම එකයි. shape නේද? වැඩේ පැටලුන්නේ නැහැ නේ. හරි ලේසි දෙයක් කරන්න තියෙන්නේ. ඔයා කැමති නම් ළමයි ඊළඟ ගාන විදිහටම අපිට A level ගානක් හදන්නත් පුළුවන්. කැමති නම්. එපානේ. තව එකක් දෙකක් හදලා ඉමු ටියුට් එකේ ගාන. right එහෙනම් ළමයි හරි අපේ write down ඉක්මන ලියා ගන්න. මේක question එකක් විදිහටම ලියමු ළමයි. find the remainder when this one divided by this one. මෙයාව මෙයාගෙන් බෙදූ විට ශේෂය සොයන්න කියලා ලියලා question එකක් විදිහට මේක ලියාගෙන first question එක. second question එකත් ළමයි ඔයාට question එකක් විදිහට ලියනවා නම් මෙහෙම ලියන්න පුළුවන් නේ 2x squared plus 5x minus 10 divided by x plus 1 find r සොයන්න. මෙහෙම ලිව්වම ඔයාලට තේරෙනවනේ මොකද්ද මේ අහන්නේ question එක කියලා නේ. ෂේප් නේ. ඒ විදිහට ලියලා ගාන ලියන්න. ඊට පස්සේ ටියුට් එකේ ගානක් දෙකක් විතර හැදුවා. කෙලින්ම A level ගානක් හැදුවා. සතුටෙන් ඉන්ටර්වල් එකට ගියා. අයි A level ගානක් හදන්න පුළුවන් නම් සතුටුයි නේ නැද්ද? ලකුණු 75ක් අතේ.
අර තුන් දෙනාම ආන්සර්ස් ටික හදුවා. shape නේද questions ටික ලියාගත්තනේ. Okay, now we can do the we'll do first two questions in the tute. පළවෙනි දෙක කරන්න බලන්න ළමයි ටක් ගාලා. In your first page, problem number 1 and 2. අර අයියලා තුන් දෙනාම ආවා. ට්වින්ස්ලා දෙන්නයි මේ හැබැයි මේ අද බෑ අතොල් දෙන්න බෑ කියලා ගියා එළියට. මේ next week එකේ ඉඳන් ඒ. Right? Okay. Do first two questions ළමයි. Find the remainder. OLs ළමයි do the round number 3 round ඉලක්ක 3 කරමු 1 එකට පස්සේ. round number 3 කරන්න. round number 1 and round number 3.
Raise your hands those who have got the answer for round number 1. රෝම ඉලක්කම් එකට ගත්ත කට්ටිය. Okay, nice. හොඳයි. බැරි වුණ කට්ටිය? ආන්සර් කාපු නැති කට්ටිය? අමාරුද? ෂේව් නේ? ටක් ගාලා ගන්න. Speed is important ළමයි. I have written some 2 more questions. Not in the tute එකේ නැති ගණන් දෙකකුත් ලිව්වා. පොඩි try එකක් දෙන්න. මං හිතන්නේ බැරි වෙන්නේ නැහැ. මොලේ තියෙනවා නම් පුළුවන්. නැත්තම් අපි අර කතාවේ වගේ ඉම්ප්ලාන්ට් කරනවා මමත් මොලේ ගෙනල්ලා. මොලේ නැති ළමයින්ට. ඊට පස්සේ අඩුම ගානේ මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් නේ. ඇත්තටම මේ හරියට වැඩක් කරන්න නැති උන්ට ඒක මෙතඩ් එක හොඳයි නේ මොලේට කෑල්ලක් දාලා ඌව කන්ට්‍රෝල් කරන්න පුළුවන් නම් අඩුම ගානේ ගණන් ටික හදලායි හෝම්වර්ක් ටික කරයි. Okay, I'm doing the first one ළමයි. Problem number 1 එක කරනවා. When this function right මෙන්න මෙයාව divided by x minus 2 right x ඍණ දෙකෙන් බෙදුවම ළමයි you get a quotient ලබ්ධියක් එනවා and the remainder ශේෂය. ඉතින් මේකව 0 කරන්න ළමයි to make the divisor 0. දැන් මම මෙහෙම බ්‍රැකට් එකක් දාන හින්දා ඕගොල්ලෝ නිකන් එහෙම දාන්න ඕනේ නෑ යා. මේ කර්ලි බ්‍රැකට් එක මම මේ ජොලියට දාන්නේ අර යාව 0 කරන්න ඕනේ වගේ මීනින් එකක් එන්න ඕනේ හින්දා එහෙම වා දාන්න ඕනේ නෑ. To make that one 0 ඒකව බිඳුව කරන්න ළමයි x to 2 දාන්න. Right, when you apply x equals to here you are getting f2 right f2. How to find f2? f2 කොහොමද හොයන්නේ? fx ගේ x තියෙන තැනට 2 දාගෙන යන්න තියෙන්නේ 2. equal සමානයි. This is 0 right? මේක බිඳුව නම් ළමයි the whole term is 0. සම්පූර්ණ පදයෙන් බිඳුව. එහෙනම් r remains. r ඉතුරු වෙන්නේ. එහෙනම් r ගේ වැලියු එක එනවා ළමයි. කීයද? 4 into 4 16 16යි 16 plus 6 16 හත 6ක් එකතු වෙන ළමයි 22 minus 1 ළමයි 21. ආන්සර් එක වැරදිච්ච කට්ටිය පොඩ්ඩක් raise hand කරන්න බලන්න. No one. Very good. Right? අන්න එහෙමයි ගණන් හදන්න ඕනේ. හොඳයි. Problem number 2 එකේ ළමයි what we should apply? කාවද apply කරන්න ඕනේ මෙයාව 0 කරන්න? minus half නේ ඍණ භාගය. ඔයාලට තේරෙන්නේ නැත්නම් ළමයි equal your function to 0 right බිඳුවට සමාන කරන්න. එතකොට මෙයාව මේ පැත්තට ගත්තොත් minus 1 when you divide by 2 දෙකෙන් බෙදුවොත් ළමයි minus half right ඍණ භාගයයි. ෂේව් නේද? එහෙනම් ඔයා apply කරන්න ඕනේ ළමයි x equals minus half. concept එකේ අමාරුවක් නැහැ. simplifications අමාරුයි නේ. සුළු කිරීම විතරයි අමාරු වෙන්නේ. හරියට simplifications කරන්න. මෙතනට apply කරොත් නැත්තම් ඔයාලට ලියලම ඉන්න පුළුවන් f minus half නේ f ඍණ භාගය කියන්නේ fx ගේ x තියෙන තැනට ළමයි you have to apply minus half right ඍණ භාගය දාන්න ඕනේ. squared වර්ගය minus half ඍණ භාගය minus 1 තමයි ළමයි. this is 0 right මේක බිඳුවයි හින්දා ළමයි whole term 0 සම්පූර්ණ පදේම බිඳුවයි. එහෙනම් කාටද equal වෙන්නේ ළමයි r ට. එහෙනම් r ගේ වැලියු එක එනවා ළමයි minus 8 නේ ඍණ 8යි 4 4යි මේ විදිහට මේක එකක් විතරක් කපන්න ළමයි 4 කරන්න. මොකද you have to take the common denominator as 4. හතර පොදු හරියට ගන්න වෙනවා. වෙන option එකක් නැහැ.
4 ගත්තොත් ළමයි මෙතනින් එන්නේ -2 here -3 ඍණ 3යි මෙයාව 4 කරන්න 2 ගෙන් අඩි කරොත් -4 මෙතන ඉන්නේ ළමයි 1 එයාව 4 ගෙන් අඩි කරොත් -4 now the remainder right ශේෂය වෙන්නේ ළමයි එහෙනම් කීයද -8 -5 කියන්නේ ළමයි -13 over 4 ඍණ 13 බෙදීම 4යි ආන්සර් එක වැරදිච්ච කට්ටිය ඕකේ තව ඉන්නවද මේකේ ආන්සර් එක වැරදිච්ච කට්ටිය වෙලාවද මදි උනේ ද ආන්සර් එකද වැරදුනේ වෙලාව මදි වුණා right ආන්සර් එක වැරදුනා සිම්ප්ලිෆිකේෂන් එරර් එකක් තිබුණොත් තමයි යා සුළු කිරීම ඕනේ ළමයි සිම්ප්ලිෆිකේෂන්ස් නැතුව බෑ සුළු කිරීම පුළුවන් නම් මේක ඇති දෙයක් නෑ ඕකේ ඉක්මනට ළමයි ඊළඟ ගණන් දෙක try එකක් දෙන්න ඊට පස්සේ අපි කෙලින්ම A level ගානක් හදන්නේ A level ගානක් හදන්න පුළුවන් කියලා දැනගෙන ඉන්ටර්වල් එකට යමු. මම ඕගොල්ලන්ට සෙන්ඩ් කරන්නම් ළමයි දැනට ඕගොල්ලෝ පාස් පේපර් බුක්ස් අරගෙන නැතුව ඇතිනේ. ඔයාට 100% ෂුවර් නම් ඔයා කම්බයින්මන්ට්ස් දිගටම කරනවා කියලා සදීප පබ්ලිකේෂන්ස් හොඳයි ආ. සදීප බුක් එක ගන්න එක හොඳයි. එක්කෝ ගත්තේ නැතත් කමක් නැහැ. මම දැන් ඕගොල්ලන්ට එවනවා ලින්ක් එකක්. මම අද දවස් ඇතුළත එවන්න ලින්ක් එකක්. ඒ ලින්ක් එකේ ළමයි 2000 A level to 2020 A level වෙනකන් ඔක්කොම pass papers marking schemes තව extra note අනම් මනම් වගේකුත් තියෙනවා. මම නම් දැන් ඒවා රිෆර් කරලම නැහැ. බලන්න ඒව හොඳද නැද්ද කියලා මම දන්නේ නැහැ. physics chemistry biology combined maths හැම එකෙම තියෙනවා ඒකේ. ඔයාලට ඒක රිෆර් කරන්නත් පුළුවන් දැනට PDF විතරක් රිෆර් කරලා දැනට ඔයාලට ෂුවර් නැත්තම් එහෙම ඉන්න. මොකද පොතක් අරගෙන අපරාධනේ අපත යනවනේ. මේ හැබැයි පස්සේ අනිවාර්යෙන් ඕනේ. ඔයා දැන් සදීව පබ්ලිකේෂන්ස් ගත්තොත් ළමයි ඔයාට හම්බ වෙයි 2010 ඉඳන් 2024 වගේ වෙනකම් පේපර්ස් ටික හම්බ වෙයි. හැබැයි ඔයා ගාව ළමයි අනිවාර්යෙන් තියෙන්න ඕනේ 2000 to 2010 වෙනකම් පේපර්ස් ටිකත් ඕනේ මට. මොකද මම සාමාන්‍යයෙන් A level questions හදනවා 2000 onwards right 2000 ඉඳන්. ඒ හින්දා ඉතුරු ටික ළමයි මේ link එකෙන් හරි download කරලා print out අරගෙන තියාගන්න වෙනවා. පස්සේ දැනට ඕනේ නැහැ. දැනට PDF refer කරමු. ටික දවසකින් ඔය trigonometry වගේ හොඳ lessons පටන් ගත්තාම මට tute එකේ print කරලා දෙන්න බෑ. ඒ වෙලාවට ඔයාට අනිවාර්යෙන් ඒ ටික මේ ගන්න වෙනවා. remainder theorem එකේ මං හිතන්නේ A level questions ටික මට දාන්න අමතක වුණාද දන්නේ නැහැ. මං ගාව තියෙනවා ඒ ටික. මං ඒ ටික print කරලා දෙන්නම් දැනට. ඔව් දාන්න අමතක වෙලා ළමයි. මං ඒ ටික print කරලා දෙන්නම්. remainder theorem එකේ තියෙනවද? තියෙනවද? A level questions තියෙනවද? සමහරුන්ගේ වල තියෙනවලු. එහෙම කොලයක් තියෙනවද? වෙනම දුන්නා. හැමෝගෙම තියෙනවද එහෙම වෙනම? එහෙම වෙනම හම්බ වෙච්ච නැති අය ඉන්නවා නම් මේකෙන් බලන්න නැත්නම් මම next week එකේ ගෙනලා දෙන්නම්. right? මට මේ කියන්න ඕනේ ළමයි අපි දැන් 2004 and 2005 කියන A level ගණන් දෙක හදන්න පුළුවන්. මම කියන්නම් ඔයාලට හරියටම මේ මොන අවුරුද්දද මුලින් හදන්න ඕනේ කියලා. තමයි මුලින් හදන්න ඕනේ. ඔන්න papers නැති කට්ටියට මම මෙතන question එක ලියනවා 2005 A level question එක ළමයි. question number 1B 1A එක A විදිහට තියෙන්නේ. A නෙමෙයි ළමයි B ආ B.
px විදිහට දීලා තියෙන px. ඕන කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න නැත්නම් ෆොටෝ එකක් හරි ගහ ගන්න නැත්නම් ඔයගලන්ට දීලා තියෙන එක රිෆර් කරන්න නැත්නම් ඉන්ටර්නෙට් එකේ ගහන්න ඒත් 2005 A level questions කියලා ගහුවොත් එහෙම combined maths හරි ඒක හදන්න කලින් ළමයි පොඩි help එකක් දෙන්නම් මෙන්න මෙතන now look at here ළමයි මෙතන බලන්න slide difference චූටි වෙනසක් තියෙනවා මොකද්ද සාමාන්‍යයෙන් ළමයි function එකේ unknowns අපි දුන්නේ නැහැ නේ දැන් මෙතන a is unknown right ඒ කියන්නේ නොදන්න පදයක් fx ගේ a තියෙන ඒ කියන්නේ fx ගේ මෙතන unknown term එකක් තිබුණේ නැහැ නේ නොදන්න පදයක් තිබුණේ නැහැ අපිට normally කිව්වේ ළමයි find the remainder right ශේෂය හොයන්න කියලා මේකේ ඒකේ පොඩි reverse operation එකක් දීලා තියෙන්නේ මොකද්ද they have given us the remainder ශේෂය 7යි කියලා දීලා තියෙනවා you need to find a ඒව තමයි හොයන්න තියෙන්නේ හදන method එකේ වෙනසක් වෙනවද හදන method එක වෙනස් වෙන්නේ නැහැ මොකද්ද ළමයි අපි කරන්නේ always make your device 0 නේ භාජකයේ බිඳුව කරනවා එහෙනම් මෙයාව 0 කරන්න x කීයක් දාන්න ඕන ළමයි x equals 1 නේ එතකොට එනවා ළමයි f1 කියන එක්කෙනාගේ ආන්සර් එක කීයද මෙයා 0 හින්දා මේ term එකම 0 කාටද ළමයි equal වෙන්නේ 7ට how to find f1 f එක කොහොමද හොයන්නේ fx ගේ x තියෙන තැනට 1 දාගෙන යන්න 2 plus a plus 3 කියන්නේ 7 ලු. ඉතින් ඒකේ වැලියු එක හොයන්න ළමයි මේ දෙක වසර එකක් ආවත් හදන්න පුළුවන් මේ ගන්න. දෙක වසරේ මොලේ තියෙන එකට කිව්වොත් මේක හදන්න බැරිද ළමයි? මෙන්න මේකව පුතේ බිඳුව කරන්න කිව්වොත් ඌ හදනවා. right? හරිද නේ? shape නේ? එහෙනම් ළමයි ඔන්න ඔය විදිහට ඒව හොයන්න තියෙනවා. එහෙනම් ළමයි මේ question එක කොහොමද කරන්නේ? Now in this question ළමයි you have two unknowns. නොදන්න පද දෙකක් තියෙනවා. එහෙනම් ළමයි unknowns දෙකක් හොයන්න equations කීයක් ඕනේද? නොදන්න පද දෙකක් හොයන්න සමීකරණ දෙකක් ඕනේ equations දෙකක් ඕනේ. කොහොමද ළමයි data එක විදිහට ඒකල දීලා තියෙන්නේ? මේ fx කියන එකේනාව ළමයි when divided by x minus 1 නේ x ඍණ එකෙන් බෙදුවම ඔන්න චූටි වෙනසක් වෙනවා ළමයි. you get a quotient ලබ්ධියක් එනවා ළමයි. ඒක shy x දාගන්න එපා shy 1x කියලා දාගන්න. ඇයි කියලා ඔයාලට තේරෙයි. They have given us the remainder ශේෂය දීලා තියෙනවා ළමයි 3. To make the device 0 භාජකයේ බිඳුව කරන්න ළමයි x ට 1 දානවා. එතකොට f1 හොයන්න ළමයි fx ගේ x තියෙන තැනට 1 දාගෙන යනවා. එතකොට එන්නේ a b 7. 1 දැම්මොත් මෙයා 0 හින්දා ළමයි the whole term 0 නේ සම්පූර්ණ පදයෙන් බිඳුව. එහෙනම් ආන්සර් එක වෙන්නේ කාටද? equal වෙන්නේ 3ට. එහෙනම් a b ට ළමයි ඔයාලට ආන්සර් එකක් තියෙනවා කීයද? -4. Similarly what we have to do ඊළඟට මොකද කරන්න ළමයි? You have another data තව දත්තයක් තියෙනවා මොකද්ද? When fx divided by x plus 1 x දාන එකෙන් බෙදුවම you get another quotient ළමයි තව ලබ්ධියක් එනවා ඒකේ හින්දා තමයි ළමයි මෙතන shy 1x දාලා මෙතන shy 2x දැම්මේ. shape නේ? මොකද මෙතන ඉන්න functions දෙකම equal ද ළමයි? නෑ. ඒ හින්දා දැන් ඔන්න පොඩි අලුත් දෙයක් කිව්වා. In the same question if you are using two quotients right? ලබ්ධියවල් දෙකක් යූස් කරනවා නම් එකෙක්ට shy 1x දාන්න අනික එකාට shy 2x දාන්න.
රිමේන්ඩර් ළමයි ඒගොල්ලෝ දීලා තියෙනවා remainder is 5 ශේෂය 5යි කරන මෙතඩ් එක වෙනස් වෙන්නේ නැහැ make your device 0 භාජකය බිඳුව කරන්න එහෙනම් මෙයාව 0 කරන්න -1 දැම්මොත් f -1 f ඍණ එක මෙතන fx ගේ x තියෙන තැන -1 දැම්මොත් ළමයි +a මෙතන -1 දැම්මොත් ළමයි -b +7 equal මෙයා 0 හින්දා ළමයි මේ ටර්ම් එකම 0 5 එහෙනම් ළමයි a - b ගේ ආන්සර් එක කීයද -2 මෙයාවයි සෝල්ව් කරලා ay by හොයන්න බැරිද පුළුවන් නේ ළමයි 1 + 2 1යි 2යි එකතු කරොත් මොකද වෙන්නේ a 2a b - b cancel -4 - 2 -6 ඍණ 6යි එහෙනම් a ගේ වැලියු එක -3 ඍණ 3යි ඊට පස්සේ ළමයි b ගේ වැලියු එක හොයන්න a කියන්නේ -3 නම් මේක මේ පැත්තට ගෙනිච්චොත් b will be -1 ඍණ 1යි shaped තේරුණාද එහෙනම් මට කියන්න බලන්න මෙන්න මේ වගේ data දෙකක් දුන්නාම unknowns දෙකක් හොයන්න පුළුවන් ඔයාට මෙන්න මේ A level question එක හදන්න බැරිද ළමයි right සංදීප් මෙන්න මේ A level question එක හදන්න බැරිද හොඳට බලන්න in this A level question 2005 2005 බලාගන්න ළමයි in the function you have 3 unknowns නොදන්න පද 3ක් තියෙනවා එහෙනම් answers 3ක් හොයන්න ළමයි you need how many equations සමීකරණ කීයක් ඕනද 3 equations සමීකරණ 3ක් ඕනේ okay පළවෙනි data එක දීලා තියෙනවා ළමයි මොකද්ද fx when divided by x plus 1 නේ x ධන එකෙන් බෙදුවම ළමයි remainder is 4 නේ ශේෂය 4යි එහෙනම් මොකද ලියන්න ඕනේ fx equal x plus 1 into shy 1x plus 4 එයාව 0 කරන්න කීයද දාන්නේ ළමයි -1 දැම්මම ඔයාට එක ඉක්වේෂන් එකක් එනවා මේක ලියලා එයාව 0 කරන්න +1 දැම්මම another equation මෙයාව 0 කරන්න +2 දැම්මම another equation ඒ තුන් දෙනාම solve කරලා ay by cy හොයන්න බැරිද පුළුවන් ඒ තුන් දෙනාම හුවට පස්සේ ළමයි find the factors of fx fx ගේ සාධක හොයන්නලු කියන එක වැඩක් නැහැ නේ හදන්න right එහෙනම් මම මේ questions ටික ලිව්වා ගාන හැදුවා ඒ ටික බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් ලියා ගන්න ටක් ගාලා මේ දෙක හදන්න බැරි වුණයි කියලා worry වෙන්න එපා මොකද මේ වගේ ගණන් ඇති වෙන්න අපේ ටියුට් එකේ තියෙනවා right unlimitedly ටියුට් එකේ තියෙනවා ඔයගලන්ට එහා පැත්තේ exercise වලට ගියාම දකින්න ඇති අද ගොඩක් homework හම්බ වෙන දවසක් ගෙදර ගිහිල්ලා හොඳට අත දිගහැරලා homework හදන්න පුළුවන් කැමතිනේ ඔයගොල්ලෝ homework වලට right මේ දෙක එහිඳ example questions විදිහට ලියාගෙන 2005 A level question එක දැන් හදන්න interval එක අරගෙන හදනවද හදලා ඉවර වෙලා interval එක ගන්නවද හදලා ඉවර වෙලා interval එක ගන්නවද interval එක අරගෙන හදනවද හදලා ඉවර වෙලා interval එක ගන්නවා අන්න ළමයි දැක්කද 27 25 කට්ටියකින් අද ওই ප්‍රශ්න ඔය විදිහට මෙහෙවුවා ඒගොල්ලෝ interval එක අරගෙන තමයි හදනවා කියලා කිව්වේ දැක්කද ළමයි වුණාම ඒ විදිහට තමයි ඉන්න ඕනේ. හරි කැමති ළමයින්ට ඕන විදිහකට කරන්න පුළුවන් ළමයි 5යි 20 හින්දා ඔයගලන්ට ඕන ෆ්ලෙක්සිබිලිටි එකක් දෙනවා. ගාන ලියා ගන්න 4 minutes එන්නම් 5යි 25යි අර ක්වෙස්චන් එක හදන්න විනාඩි 10ක් දෙන්නම් 5:35 5:35යි ඉන්ටර්වල් එක විනාඩි 20ක් දෙන්නම් 5:55 50යි 55යි 5:55 වෙද්දි ළමයි ඔයා ඉන්ටර්වල් එක අරගෙන ගාන හදලා මෙතන හිටියනම් මට ඒ ඇති. ගාන හදලා ඉන්ටර්වල් ගත්තත් ඉන්ටර්වල් අරගෙන ගාන හැදුවත් මට අදාළ නැහැ. 5:55 වෙද්දි ක්වෙස්චන් එක හදලා මෙතන හිටියනම් වැඩේ එච්චරයි. ඕකේ. එහෙනම් පොඩි බ්‍රේක් එකක් අරගෙන එමු ලබ. ෂේප් නේද? පාඩම තේරුණා නේද? සතුටු නැද්ද ළමයි මේක හදන්න පුළුවන් කියලා? සතුටුයි නේ? රයිට් A level ගණන් හදන්න පුළුවන්. බොරු නම් තව ඒවා හදන්න පුළුවන්. අද දවසේ අපි හදමු 3ක් විතර හදලා යමු. ෂේප්ද? රයිට්. ඕකේ. තව A level ගණක් හදමුද? හදමු. මට ටියුට් එක චුට්ටක් දෙන්න බලන්න. A level ටියුට් එක. ඔන්න 2004 A level එකත් ලියනවා ළමයි ඉවර කට්ටිය ඒක හදන්න.
ඒක ළමයි හදාගන්න වෙනවා error එකක් තියෙනවා tut එකේ. when px divided by x minus 1 x ඍණ එකෙන් බෙදුවම ළමයි remainder is 1 ශේෂය එකයිලු. px divided by x minus 2 px x ඍණ දෙකෙන් බෙදුවම ළමයි remainder is 2 ශේෂය දෙකයිලු. when px divided by x minus 3 x ඍණ 3ෙන් බෙදුවම ළමයි remainder is 3 ලු. නෑ මේක එක හදාගන්න 2 3 වෙන්න ඕනේ. මෙන්න මෙතන ළමයි 12 and 13 කියලා print වෙලා තියෙන එක හදාගන්න 2 and 3 2යි 3යි. ළමයි px is a quadratic polynomial. වර්ගජ ලු. මං හෙල්ප් කරන්නේ නැහැ ඔයිට වඩා මං හිතනවා වැඩේ තේරෙනවා ඇති කියලා. අපිට කියන්නේ ළමයි මෙන්න මෙහෙම එකක්. qx equal x times px x වතාවක් px minus 1. show these three, right? මෙන්න මේ තුන් දෙනා factors of qx. qx ही साधक अंतिमටම find qx හොයන්න. මම පොඩි හෙල්ප් එකක් දෙන්නම්. මම තාම ෆැක්ටර් තියරම් කරලා නැහැ, සාධක ප්‍රමේය කරලා නැහැ. හැබැයි ඔයාලට මේක ඩිසයිඩ් කරන්න පුළුවන් ළමයි. අපි මේකට යමු. when this function divided by x minus 1, right? x ඍණ එකෙන් බෙදුවම remainder is 0. ශේෂය බිඳුවයිලු ළමයි. that means what? remainder එක 0 නම් ළමයි මොකද වෙන්නේ? ශේෂය බිඳුව එනවා. x minus 1 is a factor, right? x ඍණ එක කියන්නේ සාධකයක්. එහෙනම් ළමයි දැන් ඔයාට මෙහෙම data තුනක් දීලා තියෙනවා. එතකොට මේ තුන් දෙනාට ළමයි remainder theorem steps ඔයාලට ලියන්න බැරිද? ශේෂ ප්‍රමේය දාලා x 1 2 3 substitute කරලා answers තුනක් ඔයාලට ලියා ගන්න බැරිද? පුළුවන්. okay. ඊට පස්සේ what you have to do, right? කරන්න තියෙන්නේ මේ තුන් දෙනා ළමයි these three should be factors of qx. qx ගේ තමයි සාධක වෙන්න ඕනේ. එහෙනම් ළමයි when qx divided by x minus 1 qx x ඍණ එකෙන් බෙදුවම ළමයි ආන්සර් එක මොකක්ද වෙන්න ඕනේ? ෆැක්ටර් එකක් නම් x minus 1 ෆැක්ටර් එකක් නම් px ගේ remainder is 0 නේ, ශේෂය බිඳුවයි. එහෙනම් x minus 1 factor of qx ගේ සාධකයක් නම් මොකද වෙන්න ඕනේ ළමයි? x minus 1 ගෙන් divide කරොත් remainder 0 කියලා පෙන්න ගත්තා නම් හරි. ශේෂය බිඳුවයි කියලා තමයි ඔයා පෙන්නන්න ඕනේ. try එකක් දෙන්න. මේක ටිකක් අමාරුයි අරකට වඩා. හැබැයි හදන්න පුළුවන්. right? okay. I'll do the 2005 A level. 2005 A level ගාන මම හදනවා ළමයි. first data පළවෙනි දත්තය දීලා තියෙනවා ළමයි when px divided by x plus 1 x ධන එකෙන් බෙදුවම you get a quotient ලබ්ධියක් එනවා. when you divide by a function නේ ශ්‍රිතයකින් බෙදුවම ළමයි මොකද වෙන්නේ? you get a quotient. what do you mean by quotient ළමයි? ලබ්ධිය කියලා කියන්නේ මොකද්ද? කවුරුද? a function of x නේ, x ගේ ශ්‍රිතයක්. okay. and the remainder ශේෂය තමයි එන්නේ r. ඔන්න ඔය r ව හොයන්න ළමයි අපි මොකද්ද ෆලෝ කරන process එක? මොකද්ද කරන process එක? make your divisor 0 නේ. භාජකය බිඳුව කරන්න ඕනේ.
එහෙනම් මේකව 0 කරන්න එක්ස්ට්‍රා දාන්න ඕනේ කීයද ළමයි 2 නේ මෙතන තියෙන හැම x එකකටම 2 දාගෙන ගියාම ළමයි මොකද වෙන්නේ 2 4 7 into 2 cube නේ දෙකේ ඝනය plus 8 කියන එක නා equal වෙනවා ළමයි මෙතන 2 දැම්මොත් 2 minus 2 කියන්නේ 0 so the whole term is 0 r ටනේ shape නේ ඕක තමයි අපි අද දවසේදී ඉගෙන ගත්තේ ඔච්චරයි යා වෙන මොකුත් ඕනේ නැහැ ළමයි ඕක කරන්න පුළුවන් නම් ඔච්චරයි දැක්කනේ A level වලටත් කෙලින්ම ඕක අහලා තිබුණානේ එහෙනම් ළමයි homework ටික mark කරගන්න ඒ exercise එකේ first question එක completely ආ ඒක first question එකේ ROM number 8 වෙනකන් තියෙනවා example එකකට මම ඕන ROM number 8 එක කරන්නම් when fx divided by x minus beta fx ව x ඍණ beta කෙන් බෙදුවම ළමයි find the remainder ශේෂය හොයන්න කියලා තියෙනවා what we have to do මොකද ළමයි කරන්නේ make the divisor 0 නේ භාජකයේ බිඳුව කරනවා එහෙනම් මේකව 0 කරන්න x දාන්න ඕනේ දැන් මොකද ළමයි beta beta දැම්මම ළමයි left hand side එකට set වෙන්නේ මොකද f beta equal සමානයි මෙතන බීට දැම්මොත් තමයි බීට minus බීට 0 0 into anything 0 නේ බිඳුව වැඩි කිරීම ඕනම එකක් බිඳුව එහෙනම් r ගේ වැලියු එක මොකද්ද f බීට ළමයි ඔච්චරයි ආන්සර් එක ඇයි දැන් මේකට ළමයි අර කලින් වගේ හොඳ ආන්සර් එකක් හොයන්න බැරි කලින් එකේ ළමයි මෙතන r ගේ වැලියු එක කීයද එන්නේ 16 24 24යි 8 වරක් 7 කීයද ළමයි 56යි 66යි 76යි 82යි 82 නේ මන් දන්නේ මොකක් හරි ළමයි වැලියු එකක් වාට හොයන්න පුළුවන් දැන් මේක වැරදිද මන් දන්නේ නැහැ කොහොම හරි වැලියු එකක් හොයන්න පුළුවන් නේ මේක ළමයි අයියේ ඒ වගේ වැලියු එකක් හොයන්න බැරි here fx given right මෙන්න මේ ශ්‍රිතය කවුද කියලා අපි දන්නවා මේකේ ළමයි මෙයා කවුද කියලා අපි දන්නේ නැහැ නේ we don't know fx right එහෙනම් that's it ඔතනින් ඉරිද ගන්න ගමන් ළමයි සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා shape නේ එහෙනම් ඒ ROM number 8 වගේ ඒවට බය වෙන්න එපා ඊට පස්සේ ළමයි බලන්න second question එකේ තියෙන්නේ ඕකේ අනිත් පැත්ත මොකක්ද අනිත් පැත්ත කියලා කියන්නේ now this one right මෙන්න මෙයාව divided by x minus 1 x ඍණ 1 බෙදුවම ඔයා දන්නවා ළමයි you get a quotient right ලබ්ධියක් එනවා and the remainder ශේෂය ළමයි they have given us as 33 right 33යි කියලා දීලා තියෙනවා ඉංග්‍රීසි medium එකේ වෙනස් වැලියු එකද තියෙන්නේ 33 මද 33 නේ හරි 33 කියලා දීලා තියෙනවා you need to find the value of k මෙන්න මේ මෙතන තියෙන k එක හොයන්න කියන්නේ ඒ කියන්නේ ළමයි අර මේ ඉක්වේෂන් එකක් ඔයාලට මේ O level කාලේ තිබුණ ඉක්වේෂන් එකක් කියන්න බලන්න ළමයි මොකක් කරේ සමීකරණය මට මතක නැහැ O level වල තිබුණ එක එච්චර ඕනේ නැහැ f equals ma physics වලට කරාද මේක f සමානයි ma කරානේ ඕකේ f කියන එක 10යි m කියන එකත් 5යි ඒව හොයන්න කිව්වොත් ළමයි ඕන ළමයට පුළුවන් නේ ඕන මොංගල් ළමයෙක්ට උනත් මේක කරන්න පුළුවන් දැන් මෙතන තියෙන්නේ ඊළඟ question එකේදී ළමයි a කියන්නේ 5 කියලා දීලා තියෙනවා m කියන්නේ 10 කියලා දීලා තියෙනවා f හොයන්න කියලා කියනවා මේකේ a හොයන්න කියලා කියනවා අරගේ f හොයන්න කියලා කියනවා දෙකේ වෙනස තේරෙනවන්නේ right unknown එක change කරලා තියෙනවා මෙතනක් තියෙන a scene එකම තමයි මේකේ unknown එක r මේකේ unknown එක ඉන්නේ වෙන තැනක අපි හදන method එක වෙනස් කරනවද නෑ අපි කරන්නේ මොකද ළමයි make the device 0 නේ භාජකයේ බිඳුව කරනවා එහෙනම් මෙයාව 0 කරන්න x දාන්න කීයද 1 දැම්මම ළමයි 1 + 3 + 2 + k + 9 කියන එක නා equal වෙනවා මෙයා 0 හින්දා මේ term එකම 0 33ට ඉතින් ඔතන ළමයි k හොයන එක මහ ලොකු දෙයක් නෑ නේ shape නේද ඉතින් අද දවසට ළමයි ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඕක විතරයි එකම දේ unknowns 3ක් තිබුණාම ඔයාට ROM number 4 එකේ තියෙනවා. ROM ඉලක්කම් 4 තියෙනවා. මෙන්න මෙයාව අපි fx කියලා ගත්තොත් ළමයි. Now how many unknowns you have in your function?
ශ්‍රිතේ 3ක් තියෙනවනේ නොදන්න පද. එහෙනම් ළමයි how many data you need? දැන් මෙතන නම් ළමයි එක data එකයිනේ තිබුණේ. මෙයාගෙන් divide කරාම remainder එක 33 කිව්ව ගමන් අපිට ටක් ගාලා ඒ k ගේ value එක හොයන්න පුළුවන් වුණා. එහෙනම් මේකේ ABC ව හොයන්න ළමයි how many data we need? 3 data right? දත්ත 3ක් ඕනේ. අනිවාර්යෙන් ඒක දීලා ඇති. බලන්න ඒගොල්ලෝ කියලා තියෙනවා. x 1 ගෙන් divide කරාම r කියන්නේ 0 ලු. x plus 1 ගෙන් divide කරාම r කියන්නේ -2 ලු. x minus 2 ගෙන් divide කරාම r කියන්නේ ළමයි 3 ලු. ඉතින් මේ විදිහට steps තුනක් ලියලා ළමයි ගන්න නේද තියෙන්නේ. මේකව 0 කරන්න 1 දානවා, මේකව 0 කරන්න -1, මේක 0 කරන්න 2 දැම්ම ගම equations තුනයි answers තුන හොයන්න පුළුවන්. shade the වැරදිලා හරි ළමයි මෙතන unknowns 10ක් එක්ක data 10ක් දුන්නොත් දැන් ගාන හදන්න බැරිද? පුළුවන්. එක එක data එකට මේවා ටික දාගෙන ගිහිල්ලා simultaneous equations 10යි සමගාමී සමීකරණ 10යි එච්චර වෙන්නේ නැහැ බය වෙන්න එපා. හදන්න පුළුවන් නේ. හරිද? ආවට ළමයි මන් දන්නේ නැහැ මෙහෙම එකක් උගන්වලා නැහැ කියන්න බෑ දැන් මම මේ කියන්නේ ඒකයි. බය වෙන්න එපා maximum 3ක් වගේ තමයි එන්නේ. එතනින් එහාට එන එකක් නැහැ. 4ක් ආවා කියමුකෝ. එතනින් එහාට නම් කොහොමදවත් එන්නේ නැහැ. shade the එතකොට ළමයි මේ ඔයාට ඕන නම් second question එක සම්පූර්ණයෙන් කරන්න පුළුවන්. second question එකේ වැඩි නෑ ගණන් 21යි තියෙන්නේ. එහෙම කරන්න එපානේ. පවුනේනේ. හරි. මේකේ පහද? second එකේ පහ කරන්නලු. හරි. දැන් ඕගොල්ලෝ කරන්න වෙලාව තියෙනවා yes. second එකේ ROM number 5 එකයි ROM number 8 එකේ එක මාරු. ඒ කියන්නේ දැන් මේ දෙකේ මේ මං කියලා දුන්න types වල මල් වට්ටිය බෙදලා ගිහිල්ලා පූජා කරලා වැඳලා එන්න කියලා හරියට කියලා තියෙනවා. මේ question එකේ 8 එකේ මල් ටික කඩලා තමයි ගිහිල්ලා වැඳලා එන්න ඕනේ. බලමු මල් ටික කඩන්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා. try එකක් දෙන්න. ROM number 5 and 8 5යි 8යි. 8 එකට වෙනකන් විතරක් කරන්න. first එකේ all ඔක්කොම second එකේ until 8 8 ඊළඟට ළමයි page 1 එකේ තියෙන ගණන් ටික හදන්න ඕනේ. page 1 එකේ තියෙනවා හොඳ questions ටිකක් එතන. all. ඒ කියන්නේ page 1 එකේ exercise නෙමෙයි නිකන් අර examples විදිහට දීලා තියෙන set එකේ ටිකක් හදන්න. මේ ටික තමයි homework අද set වෙන්නේ එතකොට. මහ ලොකු ගොඩක් නෑ අනිවාර්යෙන් කරන් එන්න ඕනේ. සකිත් homework ටික check කරලා තමයි අතුල්ට ගන්න ඕනේ ළමයින්ව. නැත්තම් ටොක්ක්ක් කනලා ගන්න. ටොක්ක්ක් කනලා මෙතන හිටවල තියන්න. ලබන සතියේ homework කරන්න ආවේ නැත්තම් මුල් කාලෙම කට්ටියව හදලා ගන්න ඕනේ නැත්තම් හරියන්නේ නැහැ. මේ මහ ලොකු homework නෑ කරන් එන්න. ලබන සතියේ මේක තියරි ටික ඉවර කරන්නත් පුළුවන්. try කරමු අපි මේ month එකේ මේක ඉවර කරන්න. ලබන සතියේ පොඩි අවුලක් තියෙනවා ළමයි. සොන් පෝය. මෙහෙ වහලා. දන්සලක් දෙනවා. දන්සලක් දෙනවා ළමයි පොසොන් පෝයට පස්සේ දවසේ Wednesday. කවද්ද June 11th. Three to 7. ඕගොල්ලෝ එන්න ඕනේ online. කැමති ළමයෙක් ඉන්නවා නම් එන්න පුළුවන් ඕගලන්ට වත්තල ක්ලාස් එකට. Wednesday මේ වෙලාවට classes තියෙන කට්ටිය
එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයි දහයයි 15ක් වගේ ඉන්නේ ඒගොල්ලෝ රෙකෝඩින් එක බලමුනේ. මොකද කරන්නේ එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාන එක පොසිබල් නෑනේ. දැන් ගිය සැරේත් එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාලා ළමයි 10ක් ආවා මං හිතන්නේ වැඩිම. ඒතර ඊට වඩා කට්ටියකට පිස්සුනා එක්ස්ට්‍රා ක්ලාස් එක මෙහෙ දාපු එකෙන්. මට ඕනනම් කරන්න පුළුවන්. හරි ෆ්‍රයිඩේ මෝර්නින් එක්ස්ට්‍රා දැම්මොත් එන්න බැරි කට්ටිය. ඔය ඒත් ඉන්නවා 20ක් විතර. ආයෙ පුළුවන් තර්ස්ඩේ මෝර්නින් බ්‍රහස්පතින්දා උදේ. එතකොට එන්න බැරි කට්ටිය හරියන්නේ නැහැ මොක කරත් එකම තමයි. වීක් එකේ ළමයි මේ වීක් එකේ ෂෙඩියුල් එක මිස් කරගත්තොත් ගිය සැරේත් ඕගලන්ට අර ඉනීක්වලිටිස් වල පොඩි පොඩි අවුලක් වුණා ඒක. ඒ හින්දා මම වෙන්ස්ඩේ කරන්නද? එන්න පුළුවන් කට්ටිය ජොයින් වෙන්න. බැරි කට්ටියට රෙකෝඩින් එක මම දවසක් දෙකක් ඇතුළත දෙන්නම් අනිවාර්යෙන්. එහෙම අවුලක් නැද්ද? තව මොනවද ඔප්ෂන්ස්? රෑ 8 වෙනකන් ඉන්න පුළුවන් කට්ටිය සාමාන්‍යයෙන් 8 වෙනකන් ඉන්න බැරි කට්ටිය 8 වෙනකන් මෙතන ඉඳලා යන්න බැරි කට්ටිය. ගෙදර යන්න පරක්කු වෙන කට්ටිය. 7:30 ඒක ෂේප් වගේනේ. 2:30 වෙද්දි මෙතනට එන්න බැරි කට්ටිය next week එකේ. next week නෙමෙයි ඊට පස්සේ week එකේ. 2:30 වෙද්දි එන්න බැරි කට්ටිය. මාර්කේස් මොකක් හරි අවුලක් තියෙනවානේ. නෑ මම බැලුවේ මේ ටිකක් ඉක්මනටත් එන්න කියලා ටිකක් වැඩිපුරත් කරලා එහෙම කව කරනවද කියලා බැලුවේද? මෙහෙම කරමු. මේ දවසේ මං කරන්නම්. රෙකෝඩින් එකක් දෙන්නම්. 7:30 වෙනකන් ක්ලාස් එකක් කරමු. එතකොට ටිකක් වැඩිපුර මොන හරි ඔයගලන්ට මිස් වෙච්ච දේවල් කවර් කරගන්න පුළුවන්. ඕන වීක්ස් දෙකක් විතර ඊට පස්සේ එන වීක්ස් දෙකම 7:30 වෙනකන් ඕන කරමු. ෂේප් එකක් දාගමුනේ නැත්තම් බෑනේ කරන්න. හරි නේද? ඕකේ. එහෙනම් ටයිම් එක ලියා ගන්න. මෙන්න මේ ටයිම් එකට ළමයි next week එකේ ක්ලාස් එක. මට ජූන් 10th වත් ඔන්ලයින් එකක්වත් කරන්න බෑ. මොකද එදාට පොඩි නෙමෙයි ලොකු වැඩකට යන්න තියෙනවා මේ. ඒ හින්දා සිල් ගන්න යන්න තියෙනවා. ඒ හින්දා මේ ජූන් 10th පොසන් පොයේට සිල් ගන්න තියෙනවා. ඒ හින්දා බෑ. වන් 30 කරන්න. වත්තල තියෙන්නේ කොහෙද? වත්තල තියෙන්නේ එයාපෝට් යන කටුනායක එයාපෝට් යන පාර දන්නවනේ. කටුනායක එයාපෝට් යන නිගම්බු රෝඩ් එකේ මුලම හරිය තියෙන්නේ. එන මෙතන. නිගම්බු රෝඩ් එකට දාපු ගමම වගේ තමයි වත්තල තියෙන්නේ. කැමති කෙනෙක් ඉන්නවනම් එන්න වත්තල කිසි අවුලක් නැහැ. වත්තලට එනවා නම් කාඩ් පෙන්වන්න මෙහෙ කාඩ් එක පෙන්වන්න ඒ මොකුත් නැහැ. මගේ ඉන්ස්ටිටියුට් එකනේ ඒක ෂේප්. හා එනවලු. මොරටුවේ ඉඳන් වත්තල එනවා. හරි ෂෝක්. හරි ගාන හදන මාවත් කතාවට අල්ල ගන්නවා. අර ඉස්කෝලේ වල ටීචර්ස්ලා වගේනේ. අර පොඩි කාලේ ඕ ලෙවල් ටීචර්ස්ලා මෙහෙම ටීචර් ඇවිල්ලා මොකක් හරි බැනලා කියපු ගමන් තව අවුස් වෙනවනේ. එතකොට මිස් මොකද උනේ කියලා එහෙම අහුවම අර මිසුත් කැමති කියන්නේ ඔයගොල්ලොත් හරි කැමති. මේක එහෙම එකක් නෙවෙයි. ටක් ගාලා කරන්න ළමයි රෝම් නම්බර් 5 and 8 ටක් ගාලා. අපි එතකොට ලබන සතිය නෙමෙයි ඊට පස්සේ සතියේ එක්සෑම් එක තියෙමුනේ ඉනීක්වලිටිස්. අසමානතා බලලා ලෑස්ති යතිනේ දැන්නේ. පාර්ෂල් ෆ්‍රැක්ෂන්ස් වල ලකුණු දෙන්න. භින්න භාගවල. ලකුණු දෙන එක පැත්තකින් තියන්නකෝ. පේපර්ස් කරලා නැහැ අම්බානට.
මේ මං හිතන්නේ මේක තමයි ෆස්ට් ඉයර් මෙච්චර අඩුවෙන් පේපර්ස් කරපු ළමයි. මෙන්න මෙච්චරයි තියෙන්නේ. ගත්තද ඔයගොල්ලෝ? ඔයගොල්ලෝ අරගෙනත් ටිකක්. තිනුක ඩයස් මම මේ ලකුණු බලලම දෙනවා කියලා හිටියේ මේ යෙෂිකා යෙෂිකා යෙෂික යෙෂිකා හම්බ වෙනවද යාව? හම්බ වෙනවා. යෙෂිකා පොඩින්න චරු චරු එයාද චරු එයාද? හරි හරි hina වෙන්න එපා ඉතින් මේ හම්බ වෙනවා නම් දෙන්න පුළුවන්. මේ අනිවාර්යෙන්ම මට මෙසේජ් එකක් දාන්න කිව්වයි කියන්නේ ලකුණු ටිකක් මදි. your paper recordings බලන්න වෙනවා පුතෝ. රවික good 72 තියෙනවා. ප්‍රශාන් නරක නෑ හැබැයි තව රෙකෝඩින්ග්ස් බලන්න වෙනවා. අනුද නම් දෙකක්වත් ලියන්න පුතේ. දැන් අනුදල දෙන්නෙක් හිටියත් එහෙම කවුද අනුද කියලා මට හොයාගන්න බැරි වෙනවා. මිහිසර ජයරත්න චුට්ටක් බලන්න වෙනවා රෙකෝඩින්ග්ස්. තව ගණන් හදන්න වෙනවා. ශාෆි ශාෆි ඇබ්සන්ට් හොඳ මාර්ක් එකකුත් තියෙනවා 83. අකීත නරක නෑ තව පොඩ්ඩක් ගණන් හදන්න වෙනවා. හම්බුන්නේ නැහැ. මේ කවුද සකිත් ඕගොල්ලෝ බලපු පේපර්ස් ටික ඇවිල්ලා තිබුණ නැද්ද? පේපර්ස් 6ක් මොකක් හරි මේගොල්ලෝ බලලා හෙට යවපු හින්දා ඒ ටික ඇවිල්ලා නැහැ. ඒ 6 යති එහෙනම්. මම ඒ ටික එවන්න දෙන්න. දැන් මේ ළමයි මේ මට 27 බැච් එකට දැම්මම පේරන්ට්ස් මීටින් එකක් ගන්න හිතෙනවා. මොකද ගොඩක් අය පේපර්ස් කරලා නැති හින්දා. ලකුණු අඩු වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ පේපර්ස් වලට. ඒක වොරි වෙන්න එපා ළමයි. ලකුණු හදාගන්න පුළුවන් අපිට. හැබැයි ඔයා පේපර්ස් කරන්න බය වුණොත් ඒක මාර ඉෂුව එකක්. ඒ හින්දා ලෙසන් එකක් ඉවර වෙලා කරන පේපර් එක ළමයි ඒක නිකන් අර බාරයක් ඔප්පු කරනවා වගේ කරන්න. රයිට් බාරයක් වුණොත් ඔප්පු කරන්න බෑ. ඒ වගේ කරන්න ළමයි පේපර් එක. මොකද පේපර් එකට මාක්ස් ගන්න බෑ. රයිට් ලකුණු ගන්න ඕනේ. මේ ගොඩක් අය කරලා තිබුණේ නැහැ. දැන් මේ මාක්ස් ඕගොල්ලෝ අරගෙන හින්දා මට ඔක්කොම මාක් ෂීට් එකක් නැහැ. මම මාක් ෂීට් එක අද හරි හෙට හරි ෆයිනල් කරලා ඔයගලන්ට දාන්නම් ගෲප්ස් වලට දාන්නන්නේ. එපා. පේරන්ට්ස් මීටින් එකක් ගමුනේ. නෑ බනින්නේ නෑ බය වෙන්න එපා. ඔය අයියලා අක්කලගෙන් අහන්න මම ගත්ත කිසිම පේරන්ට්ස් මීටින් එකක බැලලා තියෙනවද? නෑ. කාටවත් බැලලා නෑ. ඇත්ත තේරුම් කරනවා විතරයි. රයිට් ඕකේ. හදපු නැති ළමයි පේපර් එක කරුණා කරලා හදලා ගෙනල්ලා දෙන්න ළමයි මේ තරහකට කියනව නෙමෙයි. ඔයගොල්ලෝ පේපර්ස් කරන්න ඕනේ. බය වෙ නැතුව පේපර්ස් කරන්න ඕනේ. නැත්තම් වෙන විදිහක් නැහැ පුළුවන් වෙන. ළමයි in the ROM number 5 right ROM ඉලක්කම් පහේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. when fx divided by x minus 2 fx ව x ඍණ දෙකෙන් බෙදුවම ඕගොල්ලෝ දන්නවා ළමයි quotient ලබ්ධියක් එනවා. remainder is 30 ශේෂය 30යි කියලා දීලා තියෙනවා. එහෙනම් ළමයි මේකෙන් ලියන්න තියෙන data එක මොකද්ද? follow the process ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් කරන විදිහම කරන්න. මොකද ළමයි කරන්න ඕනේ? මෙයාව 0 කරන්න x equals 2 apply කරන්න. x සමානයි 2. එතකොට එනවා f2 මෙයා 0 හින්දා මේ ටර්ම් එකම 0 30. මේක තමයි ළමයි your data right දත්තය. මොකද you don't know fx right fx කියන්නේ කවුද කියලා දන්නේ නැහැ. ඒ හින්දා ඕක තමයි වාට ලියන්න බලන් එකම දේ. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා ළමයි මෙන්න මෙහෙම සීන් එකක්. gx equals right gx සමානයිලු
x times fx x වතාවක් fx plus 5 ධන 5. Now what you have to do ළමයි? දැන් මොකද්ද ඔයගොල්ලන්ට කියන්නේ? When gx divided by x minus 2. gx ව x ඍණ දෙකෙන් බෙදුවම ළමයි you need to find the remainder. ශේෂය හොයන්නලු. ඉතින් gx ව ළමයි x minus 2 ගෙන් divide කරාම quotient right ලබ්ධියක් එනවා and you have to find the remainder. ශේෂය තමයි හොයන්න තියෙන්නේ. කොහොමද ළමයි සාමාන්‍යයෙන් මේ වගේ ගානක් හදන්නේ? මෙයාව 0 කරන්න දානවා x ට 2 නේ දෙක දානවා. එතකොට ළමයි මොකද වෙන්නේ බලන්න? මොකද වෙන්නේ බලන්න? g2 right g2 equal වෙනවා මෙයා 0 හින්දා ළමයි this term 0 r ට. Now how to find g2? g2 හොයන්නේ කොහොමද? f2 හොයන්න ළමයි we didn't had a method right f2 හොයන්න අපිට විදිහක් තිබුණේ නැහැ. හැබැයි ළමයි to find g2 right g2 හොයන්න ඔයාලට මෙන්න මෙතනට x equals 2 දැම්මම වැඩේ හරි නේද? එතකොට ළමයි බලන්න g2 ගේ ආන්සර් එන්නේ මොකද? ඕන මම මෙතන ලියන්නම්. g2 ගේ ආන්සර් එනවා ළමයි එතකොට gx ගේ x තියෙන තැනට 2 දානවා. මෙතනත් x තියෙන තැනට ළමයි 2 රිප්ලේස් කරනවා. එතකොට මෙතන එන්නේ ළමයි f2 plus 5. f2 කියන්නේ කීයද ළමයි? For f2 you have answer right f2 කට ළමයි උත්තරයක් තියෙනවා 30 කියලා. එහෙනම් ළමයි මෙයාගේ ආන්සර් කීයද? 60 plus 5 කියන්නේ 65 නේ 65යි. එහෙනම් g2 ගේ වැලියු එක 65 හින්දා ළමයි r ගේ වැලියු එක නේ remainder is 65 කියලා ලියන්න බලන්න. ෂේඩ්ද තේරුණාද? ඕකේ. ඔය විදිහම ගානක් තමයි ළමයි දැන් ROM number 6 එක. fx ව x minus 1 ගෙන් divide කරාම remainder එක 5 ලු. gx ව x minus 1 ගෙන් divide කරාම remainder එක 19 ලු. hx ව x minus 1 ගෙන් divide කරාම ළමයි remainder එක minus 3 ලු. මෙහෙම එකක් දීලා තියෙනවා lambda x equals 9 times fx 99 times gx 999 999යි hx කියලා. අපෙන් අහනවා ළමයි when lambda x divided by x minus 1 find the remainder. ශේෂය හොයන්නලු. මේක හදපු ඕගලන්ට මේක හදන්න බැරිද දැන්? මෙයාව 0 කරන්න ළමයි අපි කීයද දාන්න ඕනේ? x equals 1 නේ x සමානයි 1. එතකොට ළමයි lambda 1 නේද ඔයාගේ r වෙන්නේ? lambda 1. How to find lambda 1? lambda එක කොහොමද හොයන්නේ? lambda x ගේ x තියෙන තැනට 1 දාගෙන යනවා. එතකොට ඔයාට එන්නේ මොකද්ද? 9 f1. f1 හොයන්නේ. මේකගේ x තියෙන තැනට 1 දානවා. එතකොට f1 ට ආන්සර් එකක් එනවා. ෂේව් නේද? 99 times g1 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 කියන්නේ කවුද ළමයි? gx ගේ x තියෙන තැනට 1 දානවා. ඒ කියන්නේ මෙන්න මෙතනට 1 දාලා හොයන්න තියෙන්නේ. මේක times h1 h එක හොයන්න කොහොමද? hx ගේ x තියෙන තැනට 1 දානවා. ලේසි නේද? ඒ කියන්නේ මේ මහ ලොකු සීන් එකක් නෑ ආ. right? okay. අපි එහෙනම් ළමයි homework ටික කරගෙන එමු. ඔයගලන්ට මං කිව්වේ second question එකේ ROM number 8 එක වෙනකන් කරාම ඇති. first page එකයි first exercise එකයි කරගෙන එන්න. online ළමයින්ටත් මං හිතනවා වැඩේ සැටි කියලා. වැඩේ තේරිච්ච නැති කවුරු හරි ඉන්නවා නම් විනාඩි 5ක් 10ක් ඉන්න මම ලස්සනට කියලා දෙන්නම්. මේක වෙන simple දෙයක් තිබුණේ. ඔයාට තේරුණා නම් 100%ක් තේරුණා. තේරුන්නේ නැත්තම් තේරුනේ නැත්තෙම නැහැ. ඒ හින්දා මේ මොන හරි දෙයක් තියෙනවා නම් ඉන්න කවුද අපේ අලුත් ළමයි right තාම website access එකක් ගන්න මෙලෝ දෙයක් දන්නේ නැති ළමයි 5 minutes ඉන්න මම ඒගොල්ලන්ට website එකට log වෙන්නේ කොහොමද ඒ විස්තර ටික කියන්නම් අනික් කට්ටියට යන්න පුළුවන් ඔයගොල්ලන්ගේ මේ seal එක
සකිත් කාර් එකේ සීල් එකක් තියෙනවා ටක් ගාලා අරන් එන්න පුළුවන්. කාර් එකේ ස්ටියරින් වීල් එකේ මෙහෙම තියෙනවා නෝ. මෙන්න මෙතන පොඩි රවුමක් තියෙනවා. ඒ රවුමේ සීල් එකක් තියෙනවා. ඕගොල්ලන්ගේ සැසිප් ළමයින්ට මම මේ කියන්නේ සැසිප් ළමයි ඔයාගේ රිසිප්ට් එක නැති කරගන්න එපා. රිසිප්ට් එකට මෙතනින් සීල් එක ගහගන්න මේ අයියට කියලා මේ අය ගහයි AS approved කියලා සීල් එකක්. අහගන්න ඒ සීල් එක මේ month එකේ ඉඳන් ඔයා අප්ලෝඩ් කරද්දි ඔයාගේ name එකයි month එකයි ලියන්න ළමයි රිසිප්ට් එකේ පේන විදිහට. අපි හිතමුකෝ ඔයාගේ නම සුනිමල් පෙරේරා නම් සුනිමල් පෙරේරා කියලා ලිව්වා. ජූන් කියලා ලිව්වා. අර සීල් කරපු රිසිප්ට් එකේ ෆොටෝ එකක් අරගෙන අපේ වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න. ජූන් month එකට අනිවාර්යෙන් අප්ලෝඩ් කරන්න. අලුත් ළමයි you can upload it to May month and April month. May මාසෙටයි April මාසෙටයි අප්ලෝඩ් කරන්නත් පුළුවන්. ඔයගලන්ට ඒකට ඒ රෙකෝඩින්ග්ස් උත් හම්බ වෙනවා. යම් කිසි ළමයෙක් ඔයාට ගිය මාසේ රෙකෝඩින් එක ගන්න අමතක වුණා නම් එහෙම ළමයි ඇතිනේ. next month ඉඳන් ඔය සෙල්ලම් දාන්න දෙන්නේ නැහැ අපේ කට්ටිය වෙබ්සයිට් කට්ටිය. මම බොහොම අමාරුවෙන් තමයි ඔක approval එක ඉල්ලගත්තේ. මේ ජූන් month එකේ කාඩ් එක හරි ඔයා දාන්න ඔයාගේ April and May course එකටත්. මොකද ළමයි ඔයාට දැන් හිතෙන්න පුළුවන් රෙකෝඩින්ග්ස් ඕනේ නැහැ කියලා. හැබැයි ඔයාට පස්සේ හිතුනොත් එහෙම පස්සේ හිතෙනවා. අයියෝ අරක පොඩ්ඩක් බැලුවා නම් හොඳයි කියලා හිතලා බලන්න ගියාම ඔයාට ඇක්සස් නැති වුණොත් ඔයාට එපා වෙනවා. ඒ හින්දා දැම්මම දාලා ඒ ෆ්‍රී හම්බ වෙන ඔපචුනිටි එක අරගෙන තියාගන්න ළමයි. බලනවද නැද්ද කියන එක පස්සේ ඩිසයිඩ් කරන්න. ඔපචුනිටි එක අරගෙන තියාගන්න. රයිට්? එහෙනම් ඒක තමයි කරන්නේ. අලුත් ළමයි විනාඩි 5ක් ඉන්න මම කියලා දෙන්නම් වෙබ්සයිට් එකට ජොයින් වෙන්න කොහොමද කියලා. සකිත් අයියා සීල් එක ගහගෙන යයි. අනික් කටියට සීල් එක ගහගෙන ලීව් වෙන්න පුළුවන්. අලුත් ළමයි විතරක් මෙන්න මේ පැත්තට ටක් ගාලා එන්න මම කියලා දෙන්නම් කොහොමද වෙබ්සයිට් එකට ජොයින් වෙන්න කියලා.